ප්‍රථම පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය තුන්වරක් කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि आदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्ठाना वेरमणि सिक्खापदं समादियामि समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सद्मुक्तदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से विश्वा आधीनवं लोके ज्ञात्वा धम्मं निरोधते अरियोन रमति पापे पापे न रमति सुचिन्ते धर्म श्रवणाभिलाषी कारुणिक पिन्वात्नी අද මේ නිවහනේ සිදු කෙරෙන මේ උතුම් ධර්ම දානමය පින්කම පිළිබඳව මේ හැම දිනම කරුණ මැනවින් ගන්න.
विशेषයෙන්ම මාරි සුදර්ශනී ජයමාන මහත්මිය කිතුණු භක්තිකේ කුණාට සදහ සිතින් යුක්තව මීට 3 මාසයකට පෙර මියගිය නාමල් ප්‍රියන්ත දේවතන්ත්‍රේ මහත්මට පින් දෙන පින්කමේදී එතුමාගේ සදාදරණීය මෑණියන් වහන්සේ සහෝදරයා ඥාති සහෝදරයෝ හිතවතුන් අසල්වාසීන් ඒ වගේම අපේ ප්‍රියදර්ශනී ජයමාන මහත්මියගේ දුවනිය ඥාතීන් හැමදෙනාම මේ ධර්ම දේශනාව වෙනුවෙන් ඒක රාශී වුණේ නාමල් ප්‍රියන්ත දේවතන්ත්‍රී මහත්මයා සමාජය තුල ජීවත් වුණ හොඳ මහත්මිය. එතුමාගේ ජීවිතයේ වටිනාකම මේ ඇවිල්ලා ඉන්න ආදරණීය මෑණියන් වහන්සේ තමයි මැනවින්ම දාන්නේ. දරුවේ කුසට ආපු දවසේ ඉඳලාම අම්මා කෙනෙක් හැටියට එතුමියා තාත්තගෙන කැපවීම තුළ මාස 9ක් පුරාවට කුස දරාගෙන ඒ දරුවා මෙලව බිහි කරන වෙලාවේ සියලු වේදනා දරාගත් අම්මා තමන්ගේ අනිත් දරුවන්ටත් ඒ සැනසුම ලබා දුන්න අම්මා පුංචි අවදියේදී නාමල් මහත්මයාගේ ළමාකම පුරතල්කම දඟකාරකම සෙනෙහස ආදරයෙන් දුටු අම්මා තරුණ අවදියේදී තරුණ දරුවෙක් හැටියට හොඳට ඉගෙනගෙන හොඳ රැකියාවන් සිදු කරමින් සමාජයේ විශාල පිරිසක් ඇසුරු නිසුරු කරමින් ජීවත් වෙච්ච එතුමාගේ ජීවිතයේ සැනසුම හොයන්නට නිදහසේ ජීවත් වෙන්නට කල්යාණ මිත්‍රත්වයක් ඒ වගේම සෙනෙහසත් ආදරයක් ලබන තැනක් හැටියට මාරි සුදර්ශනී ජයමාන මහත්මිය සමග වසර 20 ගණනක් තරම් දීර්ඝ කාලයක් මේ ප්‍රදේශයේ කා සමගත් හිතොඳින් මේ සෙනෙහ බර මෑණියන් වහන්සේගේ ආදරය කරුණාව ලැබමින් තම සහෝදරයන්ගේද යහළු මිත්‍රාදීන්ගේද කරුණාව ආදරය ලැබමින් දීර්ඝ කාලයක් පුරාවට ජීවත් වුණා. බුදුරජාණන් වහන්සේ විශ්වාසා පරමා ඥාති අපේ සුදර්ශනී මහත්මියට විශ්වාසකම තුල ඥාතිත්වයක් ගොඩනැගුණා. ඒ ඥාතිත්වයේ ආදරයක් කරුණාවක් සෙනෙහසක් මේ සියල්ලම මේ ගෙදර තිබුණ නිසා තමයි අපේ නාමල් මහත්මයා වසර 26ක් තරම් දීර්ඝ කාලයක් සුදර්ශනී ජයමාන මහත්මිය සමග ඒ වගේම සඳුනි තච්චිලා ඒ දුවනියා සමග ඔම සෙනෙහි බරව කා සමග සුහදව ජීවත් වුණා. අම්මා කෙනෙක් ඇටියට අපේ අමරසිංහ මෑණියෝ ඒ පුතාගේ තිබිච්ච හැකියාවන් දක්ෂතාවන් ඒ සියල්ලම දැනගෙන දරුවට නිදහස දරුවගේ මානසික සුවය වෙනුවෙන් අම්මා කෙනෙක් ඇටියට අම්මගේ අවංක අවධානය යොමු වුණා. ඒ නිසා අම්මා කෙරේ ලොකු සෙනෙහසක් ලොකු බැඳීමක් ආදරයක් නාමල් ප්‍රියන්ත මහත්මයා තුල තිබුණ නිසා අම්මා වෙනුවෙන් මේ යුතුයකම් ටික සහෝදරයන් වෙනුවෙන් මේ යුතුයකම් ටික ඉටු වුණා වගේ විදේශගත සහෝදරයා විශේෂයෙන්ම ඉන්ද්‍රජිත් දේවතන්ත්‍රී ඒ සොහොයුරත්
තම සොහොයුරා පිළිබඳව සෙනෙහස ආදරේ යොමු කරලා කටයුතු කරනකොට මේ නිවහනේ ආදරයක් කරුණාවක් මෞසෙනෙහසත් ලැබුණා කියන බව අපි දන්නවා. ඒ නිසා විශේෂයෙන්ම සුදර්ශනී මහත්මිය එතුමා සමග ජීවත් වෙනකොට ආගම ප්‍රශ්නයක් උනේ නැත්තේ. නාමල් ප්‍රියන්ත මහත්මයා සමාජයේ පිළිබඳවත් ආගම ධර්ම පිළිබඳවත් දැනගෙන කටයුතු කළ නිසා සමගියෙන් වසර 26ක් තරම් කාලයක් මේ ගෙදර ජීවත් වෙනකොට සඳුනි තාක්ෂිලා දුවණියගේ ආදරයක් කරුණාවක් ලැබෙනකොට ලස්සන නිවහනක ලස්සන ජීවිත කීපයක් ගත වුණා. ඒ නිසා මා දකිනවා සුදර්ශනී මහත්මිය අපේ නාමල් ප්‍රියන්ත මහත්මයා කෙරෙහි ආදරේ කරුණාව දක්වනකොට විය යුතුකම් ටික මේ ගෙදරින් මනාව විචුණා. කෙනෙක්ගේ මනස සුවපත් කරන්නට, කෙනෙක් නිරෝගීමත් කරන්නට, කෙනෙක්ව සතුටෙන් තියන්නට කැප වෙන එක අගය කළ යුතුයි. ඒ නිසා තමන්ගේ හිත ගිය තැන මාලිගාව කියන වචනේ මා දකින්නේ නාමෙන්ට ලැබෙන්න ඕන ආදරය ලැබුණ නිසා ආදරය හොයාගෙන ආවා. කරුණාව ලැබෙන්න ඕන නිසා කරුණාව හොයාගෙන ආවා. සැනසුම ලැබෙන්න ඕන නිසා සැනසුම හොයාගෙන ආපු තැන මෙතන. මේ අසල්වාසීන් සමග කල්යාණ මිත්‍රත්වයෙන් තමන්ගේ සහෝදරාදීන්ගේ ආශිර්වාදයේ මත මෙතන ඉන්නකොට සුදර්ශනී මහත්මිය වෙන්ටෝන යුතුයකම් ටික නොඅඩු කොට ඉටු කළ නිසා එතුමිය ලොකු කැපවීමකින් නාමල් මහත්මයාට සැලකුවා සත්කාර කළා. මේ සියල්ල පින් බව තේරුම් ගන්න යමෙකුට කරන සත්කාර සම්මාන අපේ බෞද්ධ දර්ශනය තුල මහා පිනක් කුසලයක් වෙනවා. ඒ නිසා ඔබතුමිය කිතුණු භක්තිකාවක් වුණත් ඔබ අපේ නාමල් මහත්මයාට බත් ටිකක් පියලා දුන්නා නම් ඒකත් දානයක් වෙනවා. බොණ්ඩ යමක් හදලා දුන්නද දානයක් වෙනවා. එතුමාගේ සුව පහසුව වෙනුවෙන් ඔබතුමිය යම් කටයුත්තක් කළා නම් ඒක පිනක්. අපි ඔක්කොටම යමක් ලැබිලා තියෙන්නේ සංසාරේ දුන්න හින්දා. මේ හැම දෙයක්ම ඔබට අපට ලැබිලා තියෙන්නේ සසර දුන්න හින්දා. ඒ නිසා යමෙක් කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් යමක් සිද්ධ කළාද ඒ තාම වටිනා පින්කමක් බවට පත් වෙනවා. ඒ නිසා මා විශේෂයෙන්ම අපේ ලොකු බාලසිරිය මහත්මයාගේ ආරාධනාව, මැතිණියගේ ආරාධනාව, අපේ සුදර්ශනී මහත්මියගේ ආරාධනාව අනුව ඒ සම්බන්ධතාවලට ගොඩක් හේතු අපේ තියෙනවා. ඒ නිසා ඒ තුලයි අද මට මේ ධර්ම දේශනාවට ආරාධනා කළේ. මම සතුටු වෙනවා මේ වගේ ගෙදරකට ඇවිල්ලා ධර්මයේ විස්තර කර දීලා හැමදෙනාගේම සිත ධර්මයෙන් සැනසෙන්නට දහම් කරුණු ටිකක් කියා දෙනකොට එදා ආරාධනාවට ආපු වෙලාවේ මං කිව්වේ ධර්මයට ආගම ප්‍රශ්නයක් නැහැ. යහපත් ගුණ ධර්ම වලට ආගම ප්‍රශ්නයක් නැති බව කියා දුන්නා. ඒ නිසා අපේ මාරි සුදර්ශනී මහත්මිය මේ බොහොම ලස්සන නිවහනක් හදාගෙන මේ පින්කම ලස්සනට කරන්න කිසිදු අඩුවක් නැතුව සියල්ල සූදානම් කරලා තියෙන බව පේනවා. ඒ නිසා අසල්වාසීන්ගේ සහයෝගය, නෑදෑ හිතවතුන්ගේ සහයෝගය, විදේශයෙන් තමන්ගේ දුවණියගේ සහයෝගය, එවැගේම නාමල් මහත්මයාගේ සොහොයුරා, ඊළඟට ඥාති සොහොයුරා අජිත් මහත්මයා, ඊළඟට බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් ඇසුරු කළ
මధుර වික්‍රමරත්න මහත්මයාදී මේ හැමදෙනාමත් සම්බන්ධ කරගෙන සදාදරණීය මෑණියන්ගේ ඉදිරියෙන් තවාගෙන නාමල් මහත්මයාගේ මේ පින්කම කිරීම අති විශිෂ්ටයි. ඒ නිසා අපි බොහොම ආසාවෙන් මේ බණ ටික කියන්නට මේ සියල්ල ධර්ම ගෞරවයෙන් සූදානම් කර තිබෙන්නේ. ඒ නිසා දැන් මේ ගෙදර කළ උපස්ථාන නාමල් මහත්මයාට වසර 26ක් පුරාවට අවංක භාවයෙන් සත්භාවයෙන් සෙනෙහසෙන් කළ පින්කමක් ඇටියටයි මා දකින්නේ. ඒ නිසා එතුමා වෙනුවෙන් ඔබතුමිය කළ කැපවීම විශිෂ්ටයි. ඒ තුල තියෙන මනුෂ්‍යත්වයයි, ඒ තුල තියෙන යහ ගුණ ධර්මයි. ඒ නිසා එතුමා හුස්ම හෙලනකම් ඔබතුමියගේ ආදරය රැකවරණ කරුණාව ලැබුණා. එතුමා සතුටෙන් ජීවත් වෙනකොට අම්මා සතුටු වුණා මගේ පුතාට සැනසුමක් ලැබුණ තැනක් මේ. සොහොයුරානි සොහොයුරිය ඥාති සොහොයුරාලා සතුටු වුණා තම සොහොයුරාට සැනසුමක් තියෙන තැනක් මේ. ඒ නිසා අම්මා ජීවත් වෙද්දී තමන්ගේ දරුවෙක් නැති වෙනවා දකින්න එක අම්මා කෙනෙකුට වේදනාවක්. ඒ වේදනාව හදවතේ දරාගෙන අම්මා බොහොම කරුණාවෙන් ඇවිල්ලා අපේ සුදර්ශනී ජයමාන මහත්මිය සමග ඒ ඥාතීන් හිතවතුන් මේ අසල්වාසී මේ එකමුතුව මේ පාරේ එකමුතුවක් තියෙන බව අපට දැනෙනවා. ඒ එකමුතු බව හරි වටිනවා. උගතුන් ඉන්නේ, බුද්ධිමතුන් ඉන්නේ. ඒ හැමදෙනාම එකතු වෙලා තව කෙනෙක්ගේ දුකේදී පිහිට වෙන එක මනුස්සකමේ උත්තරීතර භාවයයි. ඒ නිසා මම ආගේ කරනවා සුදර්ශනී මහත්මිය තනි වුණේ නෑ. ඒ දුවනිය තනි කළෙත් නෑ. එදා නාමේ ප්‍රියන්ත මහත්මගෙන් යම් ආරක්ෂාවක් රැකවරණයක් ආදරයක් ලැබුණා වගේම මේ අසල්වාසීන්ගෙන් ඥාතීන්ගෙන් රැකවරණයක් ඒ වගේම මනුෂ්‍යත්වයක් ඔබතුමියට ලැබෙන නිසා ඔබතුමියට දැනෙන හිතේ පාළුව සංකාව පමණයි. එනමුත් අපේ ධර්මානුකූලව හිත හදාගෙන මේ 3 මාසයක් ගත වෙන මොහොතේදී මේ ධර්ම දේශනාව තුළින්ද හෙට ධර්ම දානීය තුළින් ලබා ගන්න හෙට සාංගික දානීය තුළින් ලබන කුසල් මෙට තෙමසකට පෙර මිය ගිය ආදරණීය මෑණියන්ගේ පුතණුවන් අර සහෝදර පිරිසගේ ආදරණීය සහෝදරයා සුදර්ශනී මහත්මියගේ සෙනෙහබරව ආදරණීයත්වයෙන් කරුණාව තුළ හැදුණු ආරක්ෂාවන සියලු පිහිට ලැබූ නාමල් ප්‍රියන්ත දේවතන්ත්‍රිගේ මැතිතුමා මේ පින් ලබත්වා සසර වසනාතුරු සුගතිගාමී භවවල ඉපදේවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සියලු කෙලෙස් නැති කරගෙන නිවන් දකින දවසට මේ බණ පදයක් එතුමට වේවා කියලා සාදු කියලා නම් ප්‍රාර්ථනා කරමි. මේ පරපුරේ මිය ගිය ඒ වගේම අපේ අමරසිංහ මෑණියන්ගේ පරපුරේ මිය ගිය හැමදෙනාම මේ බණ ටික අහන ඔබ නමින් මිය ගිය හැමදෙනාම පින් ලබත්වා. දෙවියෝද පින් ලබත්වා. දෙවි රැකවන තුමුරුවන්ගේ ආනුභාව බලයෙන් වසර 26ක් ලෙන්ගතුකමින් මනුස්සකමින් බැඳිලා ඒ උදාර මනුෂ්‍යත්වයේ මෙහෙයක් සිදු කළපු මානි සුදර්ශනී ජයමාන මහත්මිය නිදුක් වේවා නිරෝග වේවා. තම දුවනිය විදේශයේ ඉන්නේ සඳුනී තාක්ෂිලා දුවනියා නිදුක් වේවා නිරෝග වේවා. යාගේ ප්‍රාර්ථනාත් කිතු වේවා. මෑණියද සුවපත් වේවා. අපේ නාමල්ගේ ඒ වගේම රවි ඉන්ද්‍රජිත් දේවතන්ත්‍රිගේ සොහොයුරාද නිදුක් වේවා නිරෝග වේවා. ඒ වගේම අජිත් දේවතන්ත්‍රිගේ ඥාති සොහොයුරාත් මధుර වික්‍රමරත්නේ කල්යාණ මිත්‍රයා වගේම අපේ අසල්වාසීන් බණ ටික අහන්න ආපු හැමදෙනාම ලොකු බාලසූරිය මහත්මයායි මේ සියල්ලටම සම්බන්ධීකරණය ධර්ම දේශනා ආරාධනාවේ එතුමාගේ බොහොම ආසාවෙන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙලා බොහොම වටිනා ධර්ම ග්‍රන්ථ ටිකක් පරිත්‍යාගයක් කරන්න සූදානම් වෙනවා. 3 දිනාට තමයි ලැබෙන්නේ. ඒ වගේ සිතුවිල්ලත් හරි වටිනවා. මම ඒ ටික මේ
아무තු වර්ණාවකට නෙමෙයි අපේ බාලසූරිය මහත්මයාට හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා අපේ ඉදිගොල්ලේ විද්‍යාවංශ පිරිවෙනේ කැපකරු දායකයා. පොඩි හාමුදුරුන්ට ඉගෙන ගන්න දේවල් ලක්ෂ සංඛ්‍යාත මුදල් වැය කරලා පිරිවෙන් ගොඩනැගිලි ආදී ඒවා නවීකරණය කරවීමේලා තවත් වෙහෙර විහාරස්ථාන වලට උදාර මෙහෙයක් කරනවා කියන බව විතරක් කියන්නේ අපිට තියෙන ලිංගතුකම නිසා එසේ කියමි. මෙතෙන් පටන් බණ කියන්න සූදානම්. කොහොමද කට්ටිය බණ අහලා තියෙන අය ඉන්නේ? මේ කවුරුත් අපේ බණ අහලා තියෙන අය. බණ ඇහුවට පොඩි ප්‍රඥාවක් තියෙනවා. බණ මතක නැති බව නම් කවුරු පිළිගන්න. අපිට එච්චර මතක හිටින්නේ නැහැනේ. ඒ මොනවද මතක හිටින්නේ නැත්තේ? ධර්මයේ විතරයි. අනිත් නම් මතකයි. උදාහරණයක් අපි කියමු ඕගොල්ලෝ කරලා නෙමෙයි මම උපමාවක් විතරයි කියන්නේ. කාට හරි මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා ණයට පොලියට සල්ලි දුන්නා. අන්තිමට සල්ලිත් නැහැ පොලියක් නැහැ. ඒක දකින්නකොට මතක් වෙනවා නේද? මූ මගෙන් ගත්ත මෙච්චරක්. ඒ කියන්නේ ඒව මතක් වෙනවා. දැන් මේ බණ ටික අහන ඔබට බණ ටික ඕනේ මෙලවටද පරලොවටද කියලා මට කියන්න. බෞද්ධ දර්ශනය තුළ පරලොවක් තියෙනවා. අපේ නෝන මහත්තයෝ අපේ බෞද්ධ දර්ශනය තුළ මැරිලා ඉපදෙනවා. ඕකට කියන පාලි වචනේ මට කියන්න. අද අපි ධර්ම සාකච්ඡාවක් කරන්නේ. එළියේ ඉන්න අය කියන්නේ ඇතුලේ ඉන්න අය කියන්නේ වැරදුනොත් මම හදනවා. මම දන්නේ නැති දේ ඕගොල්ලෝ මට කියා දෙන්න. මම එහෙමයි. මම ඇහුවේ මේ නැවත ඉපදෙන එකට කියන වචනේ මොකක්ද? පුනර්භවය. පුනර්භව. ඕනනම් අපිට තව වචනයක් කියලාගේ පුනරුත්පත්තිය කියලා. ඒක වැරදි යන්නේ. පුනරුත්පත්තිය වෙන කෙනෙක් නැවත උපදින්නේ නැහැ. ඔව් ගැඹුරු දහම් පදයක් තේරුම් ගන්නකො. පුනරුත්පත්තිය වෙන කෙනා නැවත උපදින්නේ නැහැ. පුනර්භව කියන කෙනා විතරයි නැවත උපදින්නේ. රහතන් වහන්සේලා වතෙන් උපදින අය කෙනෙක්. රහත් වෙන්න උපදින අය පුනරුත්පත්තිය. අපි පුනර්භව පුන කියන්නේ නැවත භව කියන්නේ වෙනවා. මලාට පස්සේ ආයෙ හැදෙනවනේ අපි. ඒ කියන්නේ මේ විදිහටම හැදෙනවා කියන එක නෙමෙයි. මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා කියන එකට බුදුබණේ කියන වචනයක් කියන්නකෝ. සංසාර ගමන සංසාර සාගරය සින්දු වල කියුණා ඒ වචනේ නේද? සංසාර සාගරය කියලා වචන කියන්නේ. දැන් අපි මීට පෙර ඉපදෙමින් මැරෙමින් ඉඳ ආවද නැද්ද? පිළිගන්නකෝ. එතකොට අපි ගිය භවවල පින් කරපු අයද පව් කරපු අයද? පළවෙනි එක පිළිගන්න පින් කරපු අය. දැන් මේ ගෙදර බල්ලෙක් හිටියා මන් දැක්කා. බල්ලා පින් කරලාද පව් කරලා? පින් කරලා? පව් කරලා. මේ තිරිසන් බලීක උපදින්නේ පව් කරලා. අන්නයි මෙතෙන්ට එන්න අන්න ඒක මොකක් හරි කොහෙන් වෙනක් කොලා තියෙනවා. සුදර්ශනී නෝනාගෙන් අපුපත්තාන් ලබාගෙන ආදරේ ළඟ ඉන්න නේද? තව ඊට වැඩි ආදරේ ලබන බල්ලොත් නැද්ද කියන්නකෝ. අම්මේ වුණාවල කවල පවුඩර් දාලා තමයි ගෙදර අය කන්නේ. හොඳ මෙට්ට දාලා බුදියන්න දෙනවා. හොඳ කාර් වල එකයි යනවා. ලෙඩ වුණාම නවත්තලා හොස්පිටල් වල තියනනේ මේ සතුන්ගේව. අපි කියමු ඒ සතා පිනක් කරලා තියෙනවා හැබැයි පව්. හරි. අපි toy වගේ තැන් වල ඉපදිලා ඉන්නත් ඇති. දැකලා නැහැ දන්නේ නැහැ උච්චරයි ප්‍රාණ. හැබැයි එහෙම දැනගන්න නුවණකුත් තිබිච්ච අය හිටියා. මැරිලා උපදිච්ච ඇටි දැක ගන්න අපිට නුවණක් පහළ වෙන්න පුළුවන්. මොකක්ද ඒකට කියන්නේ? පුබ්බේ නිවාසානුස්සති ඥාන. එන්නදී පාලි වචනය. පෙර ඉපදිලා හිටිය ඇටි බලන්න දැනුම තිබ්බනම් ආස්තරකාරයෝ ළඟට යන්නේ නැහැ. අපිම බලනවා ගිය භවයේ කොහෙද ඊට ඉස්සෙල්ලා භවයේ කොහෙද ආත්ම 400 500කට එහා කොහෙද. බුදුරජාණන් වහන්සේ එහෙම බලනවනේ. දවසක් ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ
පරිනිර්වාණයට යන ගමනේ එක්තරා රාජධානියක නැවතුණා. ඒ දිහා බලලා හරි සතුටු වුණා, සිනහපාල කළා. අනේ ආනන්දේ මම මේ නුවර බලන අන්තිම අවස්ථාව කියලා කිව්වා විතරයි බුදුහාමුදුරුවන්ගෙන් ආනන්ද හාමුදුරුවන්ට ගත්තා. අනේ ස්වාමීනි ඒ කාලේ මෙන්න මේ මහාමුදුරු කෙනෙක් හිටියා, දැන් කෝ? එක උත්තරයක් දුන්නා, දැන් එයා සංසාරයෙන් ඈතර වෙලා. මේ වගේ උපාසකයෙක් උපාසකම්ම කෙනෙක් හිටියා, එයාකෝ? ඒගොල්ලෝ බ්‍රහ්ම ලෝකේ කියලා කිව්වා. ආනන්ද හාමුදුරුවෝ තව අහන්න ගත්තා. අපි වගේම තමයි. ශාස්ත්‍ර අහන්න යන අය යන්නේ තමන්ගේ ලෙඩේ ගැන අහන්න. මගේ අම්මේ අහන જાති ගෙදර බල්ලා ගැනත් අහනවා. ආනන්ද හාමුදුරුවෝ බුදුහාරන්ගෙන් අහන්න ගත්තා. මෙයා කොහෙද මේ අන්තිම බුදුහාරගා ආනන්ද මගෙන් අහන්න එපා වුණා. මේ තථාගතයන් වහන්සේලා මේ මෙරිච් අය ගැන කියන්න අප කෙනෙක් නෙමෙයි කියලා. අද මට මෙතෙන්දි කියන්න ඕනේ මෙරිලා උපන්න හැටි සතීතය ගැන දන්න නුවණකුත් තියෙනවා අපි. දැන් මේ ඉන්න කාටවත් මං ඇතුළු තියනවාද දැන් මෙරිලා ගිහිල්ලා උපදින තැන නුවණ? එහෙම නමක් තියෙනවාද? මෙතනින් චුත වෙනකොට තව තැනක උපදින හැටි දකින්න නුවණ නෑ නේද? මොකක්ද ඒකට කියන වචනේ? මෙතනින් චුතිය, අතනින් උප්පත්තිය. මොකද්ද? චුතුප්පපාත ඥානය. ධම්පද පොතේ තිබුණා. මෙහෙන් චුතිය, මෙහෙන් උප්පත්තිය. ඊළඟට පින්වත්නි කොහොමද කට්ටිය අපි කට්ටිය මැරෙනවද? බණ කියන මම බණ අහන ඔබ මැරෙනවද? බය නැතුව කියන්න. මැරෙනව නේද? මේ මැරෙන හැටි හිතන්නවත් බෑ නේද? කොහොම මැරෙයිද? කවදා මැරෙයිද? කොතන මැරෙයිද හිතන්න බෑ. මැරෙයි කොහොම හරි වෙලාවක. මේ ගන්න හුස්ම උඩට ගත්තට හෙලනකම් අපි ඉඳී කියලා විශ්වාසයක් තියනවාද? රැට බුදිය ගන්නවා බලාපොරොත්තු ගොඩාක් ඇතිව. හෙට සූර්යයා පෑවුවට අපි නැගිටියිද? නිකන් කියන්නේ සූර්යයා නම් හෙට පායනවා. ඒ කියන්නේ විශ්වය කරගෙන අපිට කියන්නේ. හැබැයි අපි හෙට නැගිටියිද කියලා විශ්වාසයක්. එහෙනම් මේකට කියන්නේ මොකක් කියලාද? මරණය. දැන් මේ බණ ටික අහන අය මරණයට බයයිද නැද්ද? ඇත්ත කියන්නේ අනේ බයයි. ඇයි බය? ඒ වුණාට ඔයගොල්ලෝ කියනෝනේ මෙන්න මෙහෙම වචන ෂෝක් මරණය. හරි ෂෝක් කනේ. මටත් එහෙම මැරෙන්න තියෙනවා නම් කියලා හිතෙනවා ඇති. එහෙම ෂෝක් මරණක් තියෙනවා. මරණේ ෂෝක් නෑ, මරණ අපි දුක්ඛයි. නිදාගත්ත හොඳට නාලා කාලා තියෙන දෙයක් කළා බුදුදුත් වැඳලා රෑ නිදාගත්තා. මල. හොඳයිද නැද්ද? මම මේ ඊයේ පෙරේද සති දෙකක් ඇති. අනේ වෙලක් පොයේ දවසේ පහුදා මලගෙදරකට ගියා. ඒ මහත්තයා හරිය 4 පොයේ හිල් ගන්න කෙනෙක්. 4 පොයේ හිල් ගන්නවා. උදේන්ම නැගිටලා 4 විතර තනියම කිරිබවුඩු වියම් බැඳලා මුඛ වාඩම් මේ ගෙදර නෝනා කියන්නේ. කිරිබට්ටික උයාගෙන බුද්ධ පූජා තියලා සිල් රෙද්ද පුරවාගෙන සිලුත් අරගෙන බණහා ඉන්නකොට පපි අමාරු හැදුනා. හාමුදුරුවෝ පෙනඩෝල් පෙත්තක් දෙන්න ආවා. උන්වහන්සේට වැඳගෙන වැටුණා ඉවරයි. බැලුවට නම් මරණය හොඳයි. අනේ අපිටත් එහෙම අවුරුදු 80ක් විතර වයස. ඒ මලොත් හොදාද නැද්ද මට කියන්න? හොඳා. ඒ උනාට හොඳා කිව්වට මේවා දාලා යන්නේ කොහොමද අප්පා? ඔය හොඳා කිව්වට හදාගත්ත ගේ දාලා යන්න පුළුවන්ද? හදාගත්ත දරුවෝ මොනුගුරෝ දාලා යන්න බෑ යන්නේ. දැන් මේ බණ කියන්නේ නාමල් මහත්තයාටද මේ බණ අහන ඔබටද? ඔයගලන්ට බණ ටික ඕනේ. ඔයගලන්ට බණ ඕනේ මෙලව ජීවත් වෙන හැටි දැනගන්නද පරලොව ජීවත් වෙන හැටි දැනගන්න. අවශ්‍යම වඩාත්ම ඕනේ මෙලව ජීවත් වෙන්න. මොකද දන්නවද? අපි ෆොටෝ එකක් ගන්න ගියාම ඉන්න හැටියට තමයි ෆොටෝ එකේ ඉන්නේ. පිස්සු කර හිටියොත් නිකන් පිස්සෙක්ගේ ෆොටෝ එකක් එන්නේ. එහෙනම් මේ භාවයේ අපි අවබෝධයෙන් ගත වෙන්න ඕනේ. දැන් එහෙනම් මම ඔබට බණ ටිකක් කියා දෙන්න යන්නේ තේරෙන බණ. අර මං කිව්වා මුලදීම බණ අහන ක්‍රම ගත්තාම රේඩියෝ නාලිකාවල බණද නැද්ද යන්නේ? බණ යනවා මිනිත් යනවා. ටීවී නාලිකාවල අගේ අම්මේ බණ පිළිත්. ගියක් ගානේ බණ, පන්සලක් ගානේ බණ. බණ ඇහුවට අපිට බණ මතක නැහැ.
මේ බණ ඇහුවට බණ මතක නැහැ. දැන් කොහොමද කට්ටියට විශ්වාසද අද මම මේ ගෙදර කියන බණ ටික මතක හිටී කියලා? මට කියන්න. මොකද කියන්නේ? මම කියන බණ මතක හිතීද මතක තියාගන්නවද? මතක තියාගන්න නම් අපිට ඕනේ නේද මොන වීරියද ඕනේ? උත්හාන වීරිය ඕනේ නේද? මම මේ බණ ටික අහනවායි. දැන් බණ අහනකොට හරි කරදර වෙයි. ඇඟ රිදෙයි. හිතට නොයෙක් අරමුණු වෙයි. දැන් ගෙදර දොර වහලාද දන්නේ නැහැ. ගෙදර බල්ලා ගැට ගැහුවද දන්නේ නැහැ. එහෙම කියන්නේ ළමයි වැඩට ගිහිලා ආවද දන්නේ නැහැ. හිතට ප්‍රාණ ගොඩාක්. අපි මේ ටික හොඳ සමාධි සිතෙන් බණ ටික අහමු. මේ වෙලාවෙම මේ පැයක කාලේ අපි සාකච්ඡාවෙන් ලස්සන ධර්ම සාකච්ඡාවක් කරමු. ගැඹුරු ප්‍රශ්නයක් තිබුණොත් ටිකක් දන්නේ මම වැඩි බණ දන්නේ. අහමු බණ කතා කරමු සාකච්ඡා කරමු. දැන් මම අහන ප්‍රශ්නේ තමයි අපි ඉපදිලා ඉන්න ලෝකේ නම් මොකක්ද? මේකට කියන්නේ මොන ලෝකෙද? ඔව් මනුෂ්‍ය ලෝකේ. කාම ලෝකයට අන්තර්ගත ලෝකයක් මනුෂ්‍ය. මේ ලෝකේ සැපයිද දුකයිද? දුක්ඛේ ලෝකෝ පතිච්චිතෝ. ලෝකේ පිටලා තියෙන දුක. ඒ වුණාට අර තිරිසනෙක් වෙලා උපදිනවට වැඩිය නම් මිනිසෙක් වෙලා උපන්න එක සැපයි නේද? හරි. මීටත් වැඩිය සැප බව දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී ලෝකවල තියෙනවා. අපි දැන් ඉන්නවා අපේ භාගයේ. අපි බණ අහන්නේ කුමක් සඳහාද? සසර ඉන්නද බණ අහන්න ඕනේ සසරේ නවත්තන්නද? ඒක නියම ගැටළු පිළිතුර. සසර ගමන නවත්වීම තමයි බෞද්ධයාගේ පරමාර්ථය. මොකක්ද අනේ නවතින තැනමට කියන්නේ? ඔයගොල්ලෝ සාදු කියන තරක් එනවා. උපාසකම්මල බණවඩුවේ නේද? නිවන් දැක ලැබේවා කිව්වාම අනේ සාදු කියනවා. ඒ වුණාට උන්දලගේ මොකද්ද උපාසකම්මේ නිවන ගැන කියලා ඇහුවාම එහෙම මතක යන්නන්නේ නැහැ ආම්දුරනේ කියලා කියනවා. ඔය අලුත් හැදෙන තරුණායට නිවන දන්නේ නැහැ. නිවන් දන්නව නම් වෙසක් පොයේට යයිදානේ අර විහිල් ගහගෙන මොනවද අර පිබ බක්කෝ නටු දැකනේ? අනේද කියනවා. වෙසක් බලන්න ගියේ හැටි බයිසිකල් රේස් කර ඒක බෞද්ධ නිවන් දන්නේ. නිවන දන්නේ නැහැ. ඒ නිසා අද මේ බණ අහන අයට වෙසක් බණක් ඇටියෙට මම දැන් අහන්නේ ඔබ දන්න නිවන ගැන මට කියා දෙන්න. නිවන කියන එකේ ස්වභාවය මට කියන්න. අසංකතයි. ඔව්. තව ටිකක් කියන්න ඔයගලන්ගේ තේරුම් යන වචනවලින්. රතන සූත්‍රේ නම් තියෙනවා නිබ්බන්ති දීරා යතයන් පදීපෝ. මේ පත් වෙන විදුලි බුබුල නිවිලා ගියාට පස්සේ කොහෙ ගියාද ආලෝකේ හොයන්න බෑ. අපි සසරෙන් ගියාට පස්සේ ඉන්න තැනක් නැහැ. දැන් මට කියන්න බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවද කොහෙන් ලෝකෙක? නෑ. රහතන් වහන්සේලා වැඩ ඉන්නවද? නෑ. අන්න එතනට කියන්නේ මොකද්ද? ජරාවක් නෑ. දැන් අපිට ජරාවක් තියනවද නැද්ද? තියෙනවා. ව්‍යාධියක් අපිට තියනවද නැද්ද? ලෙඩ තියෙනවා. මරණයක් අපිට තියනවද නැද්ද? එහෙනම් නිවන යනු අජර අමර නිවන. අජරාමර නිවන ආය උපදින්නේ නැහැ කොහෙවත්. අන්නේ නිවන් දකින්නවා කියන එක කියා දෙන්න ස්ටෙප් 4ක් තියෙනවා. අපි ඒකට කියනවා නේද? කොහොමද? ඔව් චතුරාර්ය සත්‍ය. අපි නිවන් දකින පිළිවෙලවල් 4. සතරමඟ සතරපා කියනවනේ. මාර්ග 4කුයි ඵල 4කුයි නිවනකුයි තියෙනවා. දැන් අපි මේ මම බණ කියන මමත් ඕක කරගත්තේ නැත්නම් වැඩක් නැහැ. බණ අහන ඔබත් ඔය මාර්ග ඔය 4 යන්න ඕන. මොකද්ද? සෝවාන් වෙන්න ඕනේ. මට කියන්නේ මෙතන බණ අහන මම නම් සෝවාන් නැහැ. ඔබ සෝවාන්ද? නැහැ. එහෙනම් අපි මේ කාම ලෝකයේ තුල ඉන්නව නේද? එහෙනම් මතක තියාගන්න බණ කියන මමයි බණ අහන ඔබටයි නිවන් දකින්න ඕන නම් පළවෙනි පියවර සෝවාන් වෙන්න ඕන. ඊට පස්සේ දෙවෙනි පියවර මොකද්ද?
සක්‍රදාගාමි වෙන්න ඕනේ. තුන්වෙනි පියවර අනාගාමි වෙන්න ඕන. හතරවෙනි පියවර අරහත් භාවයටපත් වෙන්න. නිවන් දකින්න කෙනා රහත් වෙලාමයි නිවන් දකින්නේ. දැන් මේ බණහන අය දන්නව නේද? තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණ නිවන් සැප ලැබේවා කියන වචනයක් තියෙනවද නැද්ද? මම මේ කියන බණේ යම් කෙනෙකුට ගැටලුවක් තිබුණොත් අහන්න. යම් කෙනෙකුට ගැටලුවක් තිබුණොත් මාත් එක්ක සාකච්ඡා කරන්න දැනුවත් වෙන්න. මේ ඉන්න හැම පන්සල් වල හාමුදුරු කියනවා තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණ නිවන් සප ලැබේවා කියවම් බාද කියනවා. මම දවසක් ඇහුවා කොල්ලෙක්ගෙන් තුන්තරා බෝධිය කියන්නේ. මම දැක්ක මේ අන්තර්ජාලෙනුත් අහනවා මයික් එක අල්ලලා තුන්තරා බෝධිය. යෑ ශ්‍රී මහා බෝධිය, කලුතර බෝධිය තව මොකද්ද නමක් කියලා. දුකේ බෑ. ඔය අහනවනේ මම ප්‍රශ්න අහනවා. පස් මහ වෙලුම් කියපන් කිව්වහම කොළ පාට බැලුම නිල් පාට රතු පාට පස් මහ බැලුම්. ඒක වැරද්ද අපි ඒ අයට ඔළුවට දුන්නේ කියලා. මට කියන්න නිකමට බෞද්ධ කොටියේ පාට ටික කියන්නේ අපි දැම්ම මේ දවස්වල ගෙදර බෞද්ධ කොටි පාරේ බෞද්ධ කොටි පාලම් කොටි දැම්ම වැණුවා. එහෙමනේ ඔය දඟල් වල කොටි ඇතැම් තැන් වල වැණුවා. මොකද්ද බෞද්ධ කොටියේ පාට ටික? පාලියෙන් කියනවා නීල පීත ලෝහිත ඕදාත මාංජේෂ්ඨ ප්‍රභාෂර. මොනවද බෞද්ධ කොටිය කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් විහිදිච්ච කිරණ. අපේනු කිරණ විහිදෙනවද නැද්ද? ඊජි ගණ්ඩක විහිදලා කිරණ තියෙනවා. හැබැයි පාට නැහැ. මොකද අපි ළඟ තියෙන්නේ ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව. පිලක් අය ඔය ඇමරිකාවේ පරිශ්‍රණ තියෙනවා කරපුවා. පිලක් අයගෙන් විහිදෙන කිරණ තියෙනවා. සභාවක් මැදට එයා ආවොත් එimhe ඉන්න අය නැගිටලා යනවා. ඒ කිරණ අනිත්‍යයට ගැලපෙන්නේ නැහැ. එහෙම තැන් තියනවද නැද්ද කියන්නේ? අපිට ඉන්න හිතෙන්නේ නැහැ. පිලක් ගෙවල් තියනවනේ ඉන්න හිතෙන්නේ නැහැ. අනේ ජාතියන් දෝර. පිලක් ගෙවල් වලට ගියාම එළවඩකයි යන්නේ නැහැ. ආසයි. හරි හොඳයි. එයාව ආශ්‍රය කරන්න හරි ආසයි තියෙනවා. ඒ කියන්නේ ඒ කිරණ අපට හරි වැදගත්. පිලක් ගස් යරට ගියාම කිරණ එනවද නැද්ද කියන්නකෝ. ආසයි. දැන් ඔය මහ වනාන්තර වල තියෙනවා ගහ යනට යනකොට ගහේ අත් ඇවිල්ලා වෙලාගෙන අපේ සාරේ බොනවා. සත්වයේ මල්ල ගන්නේ. එහෙම ගසුත් තියෙනවා. දැන් මට කියන්න ඕන අපේ කිරණ විහිදෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශරීරේ කෙස් වලින් නිල් පාට, දත් වලින් නියපොතු වලින් සුදු පාට, හමින් රන්වන් පාට ඔය විදිහට තමයි රුධිරේ රතු පාට ගියා. මට කියන්න ඔබ දැක්ක බෞද්ධයෝ දැන් රස්මාලා හදලා තියෙනව නේද? දැන් රස්මාලා වල තියෙන පාට වල ටික කියන්නකො. දම් පාට තියෙනවා, කොළ පාට තියෙනවා, මහ කසඩ පාට තියෙනවා. මම දවසක් ගිහින් බැන්න මොනවද යක්කොත් මේවා බෞද්ධ කොටිද? මේ බුදු රැද්ද? ඒ කියන්නේ අපේ සමාජයේ වැරදි අර්ථකථන දෙන්න. හරි දැන් මම මේ කියන්නේ ආගේ මිනිස්සු ඕවත් දන්නේ නැහැ කියන්නේ. ඔබ බෞද්ධ කොටියක් දැක්කම ඔබට මතක් වෙන්නේ මොකක්ද? මට නම් මතක් වෙන්නේ බුදුහාමුදුරුවෝ. මම දැක්ක හැටි කියන්නේ බුදු ගුණ අනන්තයි කියලා. මගේ සම්ප්‍රදාය. බුදු පිළිමයක් දැක්කම මම කියන්නේ බුදු ගුණ අනන්තයි. මගේ හිත වඩා ගන්න හැටි මම. ඔබත් එහෙම කරන්න. බෞද්ධ කොටියක් දැක්කද බුදු ගුණ අනන්තයි. පින් සිද්ධ වෙනවද නැද්ද? බුද්ධ කියන වචනය කියවුනොත් අනිවාර්යෙන් සුගතිය උපදී. එහෙම කතාවක් කියන්නේ. ඔබ දන්න අදින්න බුම්බගේ කතාව දන්නවද? කුණු ලෝභය පෙරේතය. තමන්ගේ දරුවා ලෙඩ වුණා බේත් තරම් දුන්නේ නැහැ. ලෙඩේ උත්සන්න වුණා. මැරෙයි කියලා පිළිගන්නට ගිහින් දැන්. කොල්ලා දැන් මැරෙන්න බණ අදිනවා. බිත්තිය පැත්ත හැරිලා. ඒ උනාට බුදුහාමුදුරුවෝ ඒ දිසා බලා බැලුවා දිවසින්. අමුතු පිනක් කරලා හිටියද නැද්ද මට කියන්න? සංසාරේ කරපු මේ අදත් අපි කරනවනේ මේ පිනක්. මේ පිනත් අපිට හේතු වෙනවා යම් දවසක. අතීතයේ කළ පින්කමක බලය නිසා දිවසින් දුටුවා වැඩියා ආලෝකයේ වැදුනා බිත්තියට. ළමයා ඒ දෙස බලලා මේ පැත්ත හැරෙනකොට බුදුහාමුදුරුවෝ දැක්කා. පණ දිග ගියා. උපන්න දිවි ලෝකෙ.
මතක තියාගන්න මේ බණ අහන අයට චතුරාර්ය සත්‍ය අමතක වුණා, පටිච්චසමුප්පාදය අමතක වුණා, බුදු ගුණ මතක් වුණොත් ඔබ සුගතිය උපදිනවා. පින්වත් කතන්දරවල හරියට ඔය කතා ගොඩ තියෙනවා. දාරුචීරිය කතාව ගන්නකො දැන් ඔයා කියන්න වෙලානේ මගේ බණ මාතෘකාව වෙනස් වෙනවා. තම්බදා ටික කියන මර මිනිමරුව ගහලා අර හොරුන් අතරට ආපු ගිහිල්ලා හොරෙක් වෙලා හොරු ටික මරලා දාලා ඒක වෙන කතාවක්. එයත් මේ හිත පහදවා ගත්තානේ. අන්තිමට මල හදිසියෙල දෙනක් කළා මල දෙන්නට මේ කතාව තියෙනවා. දැන් මට ඕනේ ඔබ බෞද්ධ කොඩියක් දැක්කම බුදුගුණ අනන්තයි කියලා හිතුවා නම් ඒක ඔබේ ධර්මයේ යොමු වීම. බුදුරජාණන් වහන්සේ දකින්න වාරයක් ගානේ ගෙදර පන්සලේ මහපාරේ ඕක වඩන්න බුදුගුණ අනන්තයි කියන්නේ. ඒක මේ නිවන් දකින්න තියෙන හිත හදාගන්න භාවනාවක් නෙමෙයි. මට කියන්නේ ඒකට කියන අනුස්සතිය. බුදුහාරු ගැන සිහිපත් කරන එක මොකද්ද? බුද්ධානුස්සතිය. බෞද්ධ කොඩියක් දැක්ක බුදුහාරු ගැන හිතුවා. අර කොච්චර හොඳද කියලා. දැන් මම මේ කියාගෙන එන්නේ අපි නිවන් දකින්න. ගිහියෝ නිවන් දකින මාර්ගය වෙනස්, අපි නිවන් දකින මාර්ගය වෙනස්. සාමාන්‍ය ඕගොල්ලෝ බණ අහලා දන් දීලා බණ භාවනා කරලා යන නිවන් මාර්ගය කියන්නේ මොණරෙක්ගේ ගමන වගේ. හාමුදුරුවෝ සියලු කෙලෙසුන් නැති කරන්න කියලා මහාන වෙලා සිවුරක් දරාගෙන කොණ්ඩේ කපාගෙන බණ භාවනා කරගෙන දෙවිය තිතයක් තරම් විනය ශික්ෂාපද කෝටි අසංවර සීලේ රැකගෙන යන ගමන උපමා කරලා තියෙන්නේ මොකේද? හන්දේ. හංසය වතුරට දාපුවාම එක එල්ලයි ගියගෙන ආයි බාධා මොකුත් නැහැ. මට කියන්න ඕගොල්ලන්ට තියෙන බාධා නිවනට මගේ අම්මේ ගෙවල් හොදන්න ඕනේ, මොප්පරන්න ඕනේ, බල්ලු නාවන්න ඕනේ, උයන්න ඕනේ. හා නැද්ද? ප්‍රශ්න ගොඩයි නේද? ඒ ප්‍රශ්න මැද්දේ තමයි බණ අහන්නේ, බණ දරන්නේ, බණ තුල ජීවත් වෙන්නේ. එහෙමනම් අපිට මේ වෙලාවේ මේ බණ පදය වැදගත් වෙන්නේ මම කිව්වා, ඔබ කිව්වා, ඔබ ඉන්නේ මනුෂ්‍ය ලෝකේ. දැන් ඔබට කයක් තියෙනව නේද? මේ බණ කියන මට මේ කය, බණ අහන ඔබට තියෙන කය. දැන් ඔබට නමක් දාලා තියෙනවද නේද? දර්ශන වලට ඒ නම දාලා තියෙනවා. මට මගේ නම බාලුත්‍රි මහත්තයාට ඒ නම දාලා තියෙනවා. හරි. ඔය නම අතහැරලා ඔබට කියන්න වෙන නමක් කියන්නේ. මේ බණ ටික අහන ඔක්කොම ඔබේ ශරීරයට කියන නමක් කියන්නේ. පංචස්කන්ධය. මොකද්ද? පංචස්කන්ධය කියන එක පාලියෙන් තේරුනේ නැත්නම් සිංහලෙන් කියන්නේ කෑලි පහ. ඔබ දැක්කද මට කියන්නේ කෑලි පහ පංචස්කන්ධය ඔය පොඩි ප්‍රාණයක් ඈ. මම දන්නේ ඔය ඒක නම් දෙන්න වෙනවා තෑග්ග. මම අහන්නේ මේ දන්නයි කියන්න තියෙන්නේ ඈ. මෙතන බණ ටිකක් දන්නයි ඉන්නවද කියන්න එපා. මම අහන්නේ මට පංචස්කන්ධය කියා දෙන්න. දන්නයි නෝ කියයි හින්දා මම මේකෙන් අදහස් කරන්නේ සාමාන්‍ය ජනතාවට දැන් මේ පංචස්කන්ධය කියන්නේ මොකද? ඔව් ඇස, කන, නාසය, දිව, ශරීරය. හරි. දැන් මම ඕකාර කෙනෙක් කිව්ව හින්දා ඒක පිළිගන්නවා. නමුත් ධර්මයේ ඒක නෙමෙයි. නේද? අර පැත්තෙන් උත්තරේ කිව්වා. ඔන්න අපි හිතාගන්න. මේ ශරීරයට කියන්නේ ශරීරයේ කැලි ටිකක් තමයි නෝන මහත්ය ඇස් කන් නාසය දිව ශරීරය. ඔකට කියන්නේ ඉන්ද්‍රයන් පහ, ඉන්ද්‍රියන් පහ. ඕක නොතිබුණා නම් අපි ඉඳලා ඉවරයි. ඇස් දෙක නැත්තම්, කන් දෙක නැත්තම්, දිව නැත්තම් මිනිහෙක් නෙමෙයි. මාස් ගොඩක්. අපට ඇස් කන් නාසය දිව ශරීරය. නමුත් පංචස්කන්ධය කියන්නේ මෙන්න මේවා. ඔන්න එක ගමු. ඔබට රූපයක් තියනවද නැද්ද? තියෙනව නේද රූපයක්? නෝඩලට ගැහණු රූපයක්, පිරිමියාට පිරිමි රූපයක්. එතකොට රූපයක් දැක්කහම අපිට සාමාන්‍ය ඔලු ගෙඩියක් තියෙනවා, අත් දෙකක් තියෙනවා, පප් ප්‍රදේශයේ, උදර ප්‍රදේශයේ, දෙපය ඕකනේ අපි දකින රූපය. මට කියන්න ඔය රූපේ තියෙන ಜಾති ටිකක් දන්නවද ඔබ? හරි, තව එකක් අහලා ඉන්නම්. ඔබ වැඩිපුරම ආදරේ කාටද? ඔබ වැඩිපුරම ආදරේ කාටද? කියන්න බැරි එකක් තියෙනවද?
තරුණ කාලේ මේ වුණා කියන්නේ බෑ. කොල්ලෝ අපි ඉස්කෝලේ උගන්වන්නේ කොල්ලකින් අහමුකෝ මොකාටද මං ආදරේ. ඔය හරි ප්‍රශ්න මම කියන සුද්ධිය උගන්වනකොට ලොකු ළමයි ඉන්නේ අපි පොඩ උපදේශනේ ඉන්න සාදු වෙලාව කියන්නේ කියලා ඉතින් වෙලාව දෙනවා එන්න සාකච්ඡා කරන්න අපේ කාමරේ තියෙනවා. උපදේශන කාමරේට ආවම සාදු ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? දැන් උසස් පෙළ ළමයි මේ. දැන් අහන්න ඕනේ අපි උපදේශනය කරන්න ක්‍රමයක් තියෙනවා. සාදු. මට ගෑනු ළමයි කියාලු වෙලා හිටියේ හරි හොඳයි. හරි හොඳයි මට ආදරේ මාත් ආදරේ. දැන් මම ඒවට විරුද්ධ වෙන්නේ නැහැ. ඒක උපදේශන හැටි. සාදු දැන් තව ළමයි ලස්සන ළමයි කම් වෙලා ඉන්නවා. සාදු මම මොකද කරන්නේ? කොල්ලන්ට තියෙන ප්‍රශ්නේ. බලන්න. උඩ දැන් ආදර දෙකයි ඒ දෙක තෝරගන්න. මම ඒවට ගැළපෙන උපදේශ දීලා. ඒ කියන්නේ අපි ඒකට විරුද්ධ නැහැ. මොකද ළමයි කියනකොට අපි ඒක හිතට අරගන්නවා. අහගෙන ඉන්න පුතේ මට ගොඩක් ආදරේ කවුද? ඒකට කියනවා සාදු මට ආදරේ කරන්නේ මෙයා තමයි. හරිය ලස්සනයි. මම කොයි දෙකම කියලා කෙටියෙන් කියන්නේ ඔයගොල්ලන්. ඒ දෙකම නවත්තලා පුතා හොඳට ඉගෙන ගන්න. ඉගෙනගෙන ඔයා විශ්වවිද්‍යාලේ ගියාට පස්සේ ඒ ළමයි දෙන්නේ හොඳ කෙනෙක් හිටියොත් ඒ. කොහොම හරි මමත් පෙරාදෙනියේ ඉන්නකොට සෑහෙන කාලයක් හිටියා එහෙ උගන්නලා. මේක විශ්වවිද්‍යාලේ ගිහිල්ලා එනකොට මාත් ගැටමේ වන්දනේ ඉස්සරහ ගේට්ටුව ළඟ ඉන්නවා. මේක එනකොට මට ඔබ මතක් වුණානේ අතීතේ කතාව. මම ඒව ඔබට ඉන්නේ දැන් අර ලස්සන කෙල්ල දානික් කෙල්ලද කියලා. සාදුවේ දෙන්නම නෙමෙයි වෙරලා මේ කිල්ල එක. මම අන්නේ දෙන්න තමයි අපිට බෝගේ ඩොඩි පුතේ කියලා ඉතින් මේ කිව්වේ. මම කියන්න ගියේ දැන් මම ඇහුව ප්‍රශ්න ඔබ ආදරේ කාටද කියලා. කියුණා උත්තරේ. මම ආදරේ මට. ආදරේ ඉන්න ඔයගොල්ලෝ කරන ඒවා ටික මට කියන්නේ. මම මට ආදරේ ඉන්න මොනවද නොකරන්නේ නේ? උදේ පාන්දර නැගිටවා ගන්නවා. වොෂ්රූම් එකට එකයි යනවා. හොදනවා නාවනවා සබන් ගන්නවා ක්‍රීම් ගන්නවා පිහ දානවා එක්කන් එනවා අලුත් ඇඳුම් අඳිනවා මාල දානවා ගෙජි දානවා කරාබු දානවා නේද ඔළුවෙන් බස්සන ඇඳුම් අඳිනවා කකුල් වලින් බස්සන ඇඳුම් අඳලා මම මට මේ කරන්නේ උදේට කන්න දෙනවා 10ට තේ එකක් දෙනවා දවල්ට කන්න දෙනවා 3ට විතර තේ දෙනවා රැයට කන්න දෙනවා බුදියන්ඩ හොඳ ඇඳක් හදලා දෙනවා ඇඳට හොඳ මෙට්ටියක් දාලා දෙනවා ඉන්න ගියක් හදලා දෙනවා නොතිවි ගේ හරි ලස්සනට හදලා දෙනවා මේ වගේ ටයිල් කරලා හදලා දෙනවා හොඳ වාහනයක් අරන් දෙනවා මගේ අම්මේ මම මට ඔය ගෙදර තියෙන ඉදි කට්ටක් මම මට ආදරේ හින්දා නෙවෙයිද ලුණු පොල් කට්ට මම මට ආදරේ හින්දා නෙවෙයිද කියන්නකො එහෙනම් ඔබේ ගෙදර තියෙන සෑම දෙයක්ම මම මට ආදරේ හින්දා. දැන් මේ වෙලෙම මම බැඳිලාද ඉන්නේ කියන්නකො. ගෙදර ලුණු පොල් කට්ටේට ඔබ බැඳිලාද නැද්ද? බැඳිලා ඉන්නේ. ගෙදර තියෙන සියලුම දේට බැඳිලා නේද ඉන්නේ? ඔය අම්මලා සිල් ගන්න යනකොට අපි කියමුකෝ. අම්මලා සිල් ගන්න ගිහිල්ලා පුතාට හරි දුවට ඒල්ට හිටන ගේ ටිකක් අස් කරන්න ඕනේ. අර වෙනද එළියේ තියෙන පිත්තල පහනේම ගිහලා පැත්තක දාලා පඩික්කම් පැත්තක දාලා තිබ්බාම අම්මා ආපු ඇට යනවා කොපුතේ මෙතන තිබිච්ච පහන ඕද නැද්ද කියන්නේ මට ඒ කියන්නේ පහනත් ඔළුවේ බැඳලා තියෙන්නේ ඔය බුදියනේ මෙට්ට හිටන් හිතේ බැඳලා තියෙන්නේ යන්නේ පිට තැන් වලට ගියාම නිින්ද යනවද නැද්ද මට කියන්නේ පිට තැන් රැයක නිදා ගන්න යන්නකො එළි වෙනකන් නැහැරලා ඇයි ඒ කියන්නකො තන පුරුදු නෑ ඒ කියන්නේ අපේ සැප ඔළුවේ තියාගෙන දැන් අපි අපිට ආදරේ මේ පංචස්කන්ධේ රූපයට මම හරි ආදරේ මම දැන් මෙතෙක් කල මේ බණ ටික අහන අය මගේ අම්මේ කණ්ඩ දුන්නා නම් හාල්ම කොච්චර කාපු අයද මේ ඉන්නේ මං ඇතුලේ වයස ප්‍රමාණයට හාල් මිටි කීයක් කාලා ඇද්ද දැන් බතු චෑවා ඒකට වෑංජන චෑවා මස් මාළු චෑවා රසකාරක කාලා මට කියන්නකෝ කාලා මේ රූපේ වෙලා තියෙන දේ කාලා වෙච්ච දේ මට කියන්නකෝ කෙස් හැදුනා ලොම් හැදුනා නිය හැදුනා දත් හැදුනා මස් හැදුනා නැද්ද වැඩිපුර කාලා වැඩිපුර මහත් වෙලා ඇති ඕම් කට්ටිය මහත් වෙච්ච අය මට කියන්න කරන જાති උඩ පයින්නවා දඟලනවා බයිසිකල් පදිනවා අර ජොගින් රෝඩ් වල යනවා නේද ඇඟ හදාගන්න කෙට්ටු අය මොකද කරන්නේ කියන්නකෝ කාටවත් නිකමට කියන්න පාඩි මේ වචනේ ඔයා හරි කෙට්ටුයි අනේ කියන්නකෝ ඒ වෙලාව ඉඳලා මනස අනේ ඇත්තට මං කෙට්ටුද මහත් වෙන බේත් හොයනවා මහා නේද දොස්තරලා හොයනවා ටිකක් ඇඟ අන්තිමට කොල්ලා කියන්නේ එක්ක ඇඟ කෙට්ටු වෙලා
එක්වෙන්ග මහත් වෙලා අපි අපේ ජීවිත කාලේ ආදරය කරලා තියෙන කයකට. ඕද නැද්ද කියන්නේ? කයකට ආදරය කරලා තියෙන. ඒ වුණාට මේ කයේ තියෙන જાති ඔබ දැක්කද? මේ බණහන පින්නතුල්ලා කයේ තියෙන જાති දැකලා තියෙනවද? ඔව් කන්නාඩියෙන් දැක්කම ටිකක් පේනවා නේද? ආද බලමු. මේ මෙච්චර ආදරය කරන මෙච්චර සලකන මේ කයේ මොනවද තියෙන්නේ කියලා ඕම් බලන්න. මොනවද ඔළුවේ තියෙන්නේ? මගේ නැති ඔබේ තියෙන්නේ? කේස් තියෙනවා. ඔබ කේස් වලට ආදරේද නැද්ද? මේ ආදරේ කොච්චරනම් ආදරේද බලන්නකෝ. ඒ වෙනුවෙන් බැඳිලා ඒව රැකගෙන හැඩ කරනවා, මෝස්තර විලාසිතා දානවා, පාට කරනවා. ඉතින් එක නයි එක පාට ලස්සනයි. හැබැයි ඔබ කේස් වල ස්වභාවය තේරුම් ගන්න. කේස් අනිත්‍යද නිට්ටයද? අනිත්‍යයි නේද? ඕනනම් බලන්න පුළුවන් බප්පි ගානක එහෙම කේස් ගහක් තිබුණාම ඉපලක් ගෙවල් වල පිගන් උඩින් යනවා. කේස් ගහේ අනිත්‍ය ස්වභාවය අනිත්‍යයි. තව මොනවද තියෙන්නේ? ලොම් තියෙනවා, නියපොතු තියෙනවා, දත්, කේස් ලොම් නිය දත් නාර ඇට මිදුළු වකුගඩු හදවත් ලේ කෙල්ල සෙම සොට්ටු අසුචි මල මුත්‍ර පැසුණු ආහාර නොපැසුණු ආහාර වුරුණු තෙල් දහඩිය මේවා මගේ කයේ තියෙනවද නැද්ද? තියෙනව නේද? ඇඟ ඇතුලේ තියෙනකන් ඒවා කාගේද? මගේනේ. ලේ ඇතුලේ මගේ, කෙල ඇතුලේ තියෙනවා මගේ, සෙම තියෙනවා මගේ, අසුචි තියෙනවා මගේ, නොපැසුණු ආහාර තියෙනවා මගේ. හැබැයි ඔය එළියේ තිබුණොත් පිළිකුල්. එහෙනම් මේ බණ ටික අහන අය පින්නතුල තේරුම් ගන්න. අපි රූපය කියලා ගත්ත මේ කොටසේ පංචස්කන්ධයේ රූපය කියලා ගත්ත කොටසේ එක දෙයක්වත් තියනවද? නිත්‍ය දෙයක්, සුබ දෙයක්, හොඳ දෙයක් නැහැ. කිසිම දෙයක්. අඩු ගානේ අලියෙක් ඇටෙක් මලහම දල දෙක. අලියාගේ නගුට තියෙන ඔය කෙඳිහෙම අරන් පෙලක් අය මාලිගාවේ ඇතාගේ කෙන්ද කිය තියෙනව නේද පෙලක් අය? මට කියන්න ඌගේ කෙන්දවත් වටිනවා. අපේ කෙත් ගහක්වත් කාටවත් වටිනවද කියන්නේ? නෑ. එතනම අපිව පිළිකුල. එහෙනම් අපි මේ රූපයකට රැවටිලා මේ රූපය මමයි මගේ කියලා ආත්ම දෘෂ්ටියෙන් අරගෙන මේක අපිමයි මමමයි මගේමයි මගේ ආත්මය කියලා අරන් තියෙන්නේ. හවුද නැද්ද? මේ ශරීරයට මම ආදරෙයි. මම මේක රැකගෙන යනවා. අන්න මගේ ධම්මපද මම කිව්ව ගාථාවක් මෙතෙන්ට එකතු කරනවා දැන්. දිස්වා ආදීනවන් ලෝකේ. ලෝකියා ආදීනව හතරක් තියෙනවා. මොකක්ද ආදීනව හතර? එක. ඉපදීම දුකයි. ඔව්ද නැද්ද? ඔබට යමක් කමක් දීපල වස්තුව තියෙන තැනක උපන්නට ඉපදීම දුකයි. මට කියන්න පොළව හාරන ගැඩවිලා දුකද නැද්ද විඳින්නේ? දුකයි. අපි ලස්සනට හදන මාළු ටැංකියේ ඉන්න මාළුවා විඳින්න දුකද නැද්ද? ඌට කන්න දෙන්නෙත් ඒකේ. ඌ ජරා කරන්නෙත් ඒකේ. පල් වෙනවා මාස ගණන් වතුර. ඔක්සිජන් දී තියෙනවා. ඌ දුක නෙමෙයිද විඳින්නේ කියන්නකෝ. අපි උගේ පාට දිහා බල බල හරි සතුටු වෙනවා. දැන් මතක තියාගන්න ඉපදීම දුකයි. සත්ත්ව ලෝකේ උපන්නත්, මනුෂ්‍ය ලෝකේ උපන්නත්, විනීපාතික අපායවල උපන්නත් දුකයි. දිව්‍ය ලෝකවල උපන්නත් දුකයි. එහෙනම් පළවෙනි ආදීනමය ඉපදීම දුකයි. දෙවෙනි ආදීනම ජරාපි දුක්ඛ. ජරාව දුකයි. දැන් බණ අය කී දෙනෙක් ජරාවට ගිහිල්ලාද? ජරාව කියන්නේ මොකක්ද? දිරල. දැන් මේ බණ කියන මමයි බණ ඔබ කීප දෙනෙකුයි දිරලා නැද්ද? දැනෙනව නේද දිරපු බව? කොහමද කට්ටියගේ කෙස් දිරලාද? දිරලා කලුවට තියෙන්න ඕනේව දැන් සුදු වෙලා නේද? කෙස් දිරලා, දත් දිරලා නේද? හෙල්ලෙනවා, වැටෙනවා, ගලවනවා, ආදේශක දත් දාගෙන ඉන්නවා. දැන් දතුත් දිරලා. දැන් කොහමද කට්ටියගේ හැම දිරලාද? අනේ ලස්සනට තිබුණා තරුණ කාලේ හොඳට තිබුණා මේවා තෙල් බේරෙන ගතියට දැන් ටිකක් රැලි වැටෙන්න පටන් අරගෙන. ඉස්සර මේ මස් ටික හැමට එකතු වෙලා හොඳට ෆිට එකේ තිබුණා.
දැන් ටිකක් ඒවා එහෙ මෙහෙ වෙලා අර තියෙන සම්බන්ධතාවය අයින් වෙලා වගේ දැනෙනවා. දැන් මේ හන්දි පත්‍රි දෙනවා. ඉස්සර වගේ නෙමෙයි වැඩක් කරන්න බෑ. වාඩි වුණොත් නැගිට ගන්න බෑ. නැගිට්ටොත් වාඩි වෙන්න බෑ. බොරු නම් දැන් කට්ටිය නැගිටින හැටි බලමු. තව ටිකකින් අපේ හැම වයසට ගියාය අත දීලා දන ගාලා කම්පා වෙනවද? අනේ නෑ ඔහොම තමයි දිරලා ජරා දුක්ඛ. අපි දිරන එහෙනම් පංචස්කන්ධේ රූපේ ස්වභාවය මේක දිරන එක. චූටි කාලේ පොඩි ළමෙක් වගේ හිටියා. දැන් බලන්නකෝ හැදිලා වැඩිලා දිරලා. ආදේශකයන් කරගෙන ඉන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඇස් දිරලාද නැද්ද? ඇස් දිරලා. දැන් කාච දාගෙන කණ්ණාඩි දාගෙන අපි බලනවා කවන්නේ ඇස් දිරලා. කොණ්ඩේ දිරලා සුදු වෙනකොට කළු තෙල් වගේ නල්ල ගන්න කමන්නේ. ඉපයි කියලා නේ. ලස්සනට ඉන්න. හැබැයි ගන්න වාරයක් ගානේ. මගේ කෙස් ටිකත් අනිත්‍යයි දුකයි බව හිතන්න ඒක භාවනාවක්. දැන් ඔක්කොම දිරලා ජරාපි දුක්ඛ. ඊළඟ එක ව්‍යාධිපි දුක්ඛ. මේ ශරීරේ මේ රූපේ මහ ලෙඩ ගොඩක් අනේ. බනහන අයට ලෙඩ තියනවද නැද්ද? තියනව නේද? ලෙඩ ගැන කියනවට වැඩිය ලේසිද මන්ද පෙති ගැන කියන එක. අපේ රටේ තරම් පෙති බොන රට ලෝකෙ කොහෙවත් නැති නෑ. ඔය පිටට ගියායි දන්නවනේ. ඉල්ලන්නකෝ ගිහිල්ලා ડોක්ටර් කෙනෙක් හම්බෙලා එම්පිරිතාවට හරි බෙහෙතක් ගිහිල්ලා දුන් අල්ලගන්න කියලා කියන්නේ. එයා බෙහෙත දෙන්නෙම නෑ. අපේ රටේ ගිහින් දොස්තර මහත්තයෙකුට කියන්නකෝ අම්මේ අම්මලා උදේම ගිහිල්ලා පොලිමේ ඉඳලා බෙහෙත් අරගෙන එනවා කියන જાති. අනේ දොස්තර මහත්තයෝ මට කන්න බෑ චුට්ටයි කනකොට කෑම ප්‍රිය වෙන පෙත්තක් දෙනවා. මට හැන්දෑවට උණ වගේ උණ බහින්ද කියලා පෙත්තක් දෙනවා. මගේ කොන්දරි දෙනවා. ඒකට බේත් දෙනවා. ඒවැ විෂයන්ට තව බේත් දෙනවා. කියන જાති. අම්මලා පෙති බොන්නේ මේ බලපම් මම් වෙන බොන පෙති ගොඩ. හා නැද්ද කියන්නකෝ? පෙන්න බොන්නේ. උදේ පෙති අවුරයි, දවල් පෙති අවුරයි, රැයට පෙති අවුරයි, පැය 6න් 6ට පැය 8න් 8ට දිව උඩ තියෙන පෙති, දිව යට තියෙන පෙති, හපලා කන පෙති නැද්ද? දැන් අපි ලෙඩු නෙමෙයිද? මෙන්න මේකටයි කියන්නේ ව්‍යාධිපි දුක්ඛ. මේ ඔක්කොම මොන ගෙවල් හැදුවත්, මොන දරුවෝ හදාගත්තත්, මොන ආර්ථික ශක්තියින් තිබ්බත් මේ සියල්ල දාලා යන්න වෙනවද නැද්ද? ඒකට කියන්නේ වචනේ දුක මොකද්ද? මරණම්පි දුක්ඛං. මේ බලන්න මේ රූපේ මැරෙනවනේ. මේ තියෙන හොඳ අපි කන්න දිදී ආදරය කරමු මේ රූපය නැතු යන. එහෙනම් මොන පංචස්කන්ධයේ පළවෙනි එක මං කියනවා. දෙවෙනි එක මොකද්ද පංචස්කන්ධයේ දෙවෙනි එක? වේදනාව. ඔබට වේදනාවක් තියෙනවද නැද්ද? දැන් මේ වාඩි වෙලා ඉන්නකොට දැන් පැයක් විතර නම් බරට ගියා. දැන් නම් ඇති හාමුදුරනේ කියලා හිතෙනවා ඇතිනේ අයියනේ රාජ්‍යරුව මේ ගෙදරට ආවා මෙහෙම බබ වාඩි වෙලා ඉන්නේ ඕගොල්ලෝ. දැන් වේදනාව දැනෙනවා. කනට වේදනාවක් එනවා මගේ මේ හඬ ටික ඇහෙනවා. එහෙනම් ඇහැට වේදනාව දැනෙනවා කනට නාසයට දිවට ශරීරයට වේදනාව දැනෙනවා. ඔක දැනෙනවා. දැනෙන්නේ නැත්තම් මොකක්ද කියන්නකෝ? ශරීරයට වේදනාව දැනෙන්නේ නැහැ. කාටද වේදනාව දැනෙන්නේ නැත්තේ? මෙරිච්ච කෙනාට. අම්මේ අර මල් දාලාවල කරන ඒවා මාත් වෙලාවට ගිහින් එක එකනාගේ මිනි වැඩ බලන්න ගියා බලපුවා මගේ අම්මේ පොරවෙන් ගහලා පොල්ලෙන් ගහලා කඩලා බිඳලා කට ඇරලා තියෙනවා නම් කට වහන්නේ තේමයි. කිසි වේදනාවක් නැහැ. එහෙනම් මතක තියාගන්න. අපේ කය වේදනාව. ඔබ වේදනාව අරගෙන තියෙන්නේ සුඛ හැටියටද දුක්ඛ හැටියටද? සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා කියලා වේදනා තුනක් තියෙනවා. අපේ ඇහැට කනට නාසයට ලැබෙන වේදනාව අපි ගන්නෙ හොඳයි කියලාද නරකයි කියලාද? හොඳයි කියලා නේද? හරි ලස්සනයි. හරි ෂෝක්. එහෙම නේද කියන්නේ? ඇහැට දකින්න දේ හරි ලස්සනයි. දකින්න ඒවා ගෙනල්ලා ගොඩ ගාගෙන මේ ගෙවල් පුරවන් ඉන්නේ ඒවා නෙවෙයිද? ඉතින් මේවා පරිස්සම් කරනවා, පිය දානවා, මකුළු දැල් කඩනවා, පාට කරනවා, හොරු ගෙනියයි කියලා පරිස්සම් කරනවා නැද්ද කියන්නකො? ඇහැට දකින්න දේ අපි ගෙනාව කොට ගහගත්තා දැන් ඔන්න බැඳුනා. ඉස්සර ගෙවල් වගේ නෙමෙයි දැන් ගෙවල් වල තියෙන જાති. නෝ ඒකේ අනේ දැන් මේ මේ කුසියේ තියෙනවනේ. වංගේ දිහා මෙතන තියෙනවට මේ. ඒක කලාවක්. ඒක කලාවක්. ඒ මම කියන්නේ
අපිට මේක යම් කිසි වේදනාවක් සුඛ වේදනා. හරි ලස්සනයි කියලා. හරි ලස්සනයි කියලා ඉතින් අපි හිතලා ගන්නවා. එතකොට ඒකෙන් බැඳිලා ඉන්නේ. ඊට පස්සේ මට කියන්නකෝ මේ ඇහැට දැන් ඇහැට දකින්න මල ගෙවල් වලට ආවම මල් පැල නැති වෙන්නේ නැද්ද මට කියන්නකෝ. එන්නේ බලන්න මිනිහ බලලා ගෙදරක් බලලා එළියට යනකොට අනේ අපේ ගෙදර මේ වගේ මල් පැලයක් නැහැ නේ කියලා අත්තක් කඩාගෙන යනවද නැද්ද කියන්නකෝ. මල ගෙදර එනකොට මල් අතු කඩාගෙන ගිහිල්ලා. ඒ මොකද්ද මේ? එයා ආසාවෙන් බැඳුනා ඒ දේ පිළිබඳව. එනම් මතක තියාගන්න වේදනාව ඇහැට කන නාසයට වේදනාවට තමයි අපි මුල් තැන දෙන්නේ. වේදනාව නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. මේ తాවකාලික වේදනාව කාල ටික වෙලාවක් අපි ඉන්නවා. ඉතින් බඩ පිරුණා දැවි බඩගින්නට කෑවා ටිකක් දැන පස්සේ ආයෙ පැය ගානක් යනකොට අම්මේ බඩගින්න ආයෙ කන්න දෙනවා. අනේ මේ කයට වේදනාව බලන්නකො. මෙහෙන් බඩගිනි කියලා ගෑස්ට්‍රික් කියලා හැදෙනවා කනවා. පැය 4ක් 5ක් ගියාට පස්සේ ආයෙත් ටොයිලට් හොයාගෙන යන්න එපේ. ගෙදර හිටියනම් ප්‍රශ්නයක් නැහැ. ගෙදර එක තියෙනවා. පිට යනකොට තමයි හරි ප්‍රශ්නේ. වේදනාවද නැද්ද මට කියන්න? කෑම පොඩ්ඩක් අජීර්ණ වුණොත් තමයි තව ප්‍රශ්නේ තියෙන්නේ. වේදනාවද නැද්ද? ඇහැ වේදනාව කියලා දෙනවා. කන නාසය දිව ශරීරයේ වේදනාව කියලා දෙනවා. එහෙනම් දැන් මම රූපය ගැන කියා දුන්නා වේදනාව. ඊළඟට සංඥා. සංඥාව කියන්නේ හඳුනා ගැනීම. අපිට ඕනම දෙයක් හඳුනන්න පුළුවන් නේද? ඒ කියන්නේ සුවඳක් එනකොට අලි යනකොට අලියෙක් ගියාද කියලා අලි ගන්නේ කිව්වැක්. හරකෙක් ඉන්නවද කියලා ගොම ගන්නේ කිව්වැක්. ඒ සංඥාවක් අපිට දෙනවා. රතු ලයිට් එක තියෙනකොට කොළ පාට ලයිට් එක කහ පාට ලයිට් එකේ සංඥා කියලාම ගහලා තියෙනවා. ඒ කියන්නේ අපිට යම් අනතුරක් කියන්නේ. හඳුනා ගැනීම සංඥා. අම්මව තාත්තව හඳුනාගන්න එක සංඥා. දැන් ඉන්නේ උඩ සංඥාවක් නෑ. අනේ අයියද කොහෙද කොටලා අයියා මාළිට කොටලා බදුලේදී මගේ අම්මිය බලන්න නැත්තේ. සංඥාව නෑ. මං කියන එක තේරෙනවද? තාත්තට දුව හඳුනා ගන්න බෑ. සංඥාව නෑ. තව ඒව හරියට ඉතින් කියන්න කාරණා තියෙනවා. අපිට සංඥාව තියෙන්න. මොකද්ද? මේ බණ ටිකක් අහනවා කියන සංඥාවෙන් ඔබ ඉන්නේ. සංඥාව නැත්තම් මේක ශරීර කූඩුවක් වෙන්නේ නැහැ. මැරෙන්න ඕනේ අපේ සංඥාව නැතුව. සංඛාර කියන්නේ වෙනස් වෙනවා. දැන් කොහොමද වාඩි වෙලා ඉන්න අය නැගිටිනකොට වෙනස් වෙලාද නැද්ද? ඒ කියන්නේ බැලු බැලමට 100% වෙනස් වෙලා නැහැ. අපෙන් සුළු ප්‍රමාණයක් අපේ දැන් වෙනස් වෙලා. එහෙම එකතු වෙලා තමයි දැන් අවුරුදු 60යි 70යි 80යි කියන්නේ අපි වෙනස් ස්වභාවයකටපත් වෙලා. එහෙනම් මම කියන්නේ සංඛාරයි. මේ ගෙවල් දොරවල් වෙනස් වෙනවද නැද්ද? අනුරාධපුරේ පොළොන්නරුවේ දේවල් වෙනස් වෙලා. සංඛාර වෙනස් වෙනවා. මේ ශරීරයත් වෙනස් වෙනවා. සංඛාර. ඔන්න ඊළඟට පස්වෙනි එක තමයි විඥාණය. බණහන අයට බණ කියන මට විඥාණයක් තියෙනවද නැද්ද? අපේ ජීවිතේ කරන්නේ විඥාණය සතුටු කරන එක නෙමෙයිද? ඇහැට ගැලපෙන විඥාණයක් තියෙනවද නැද්ද? ඒකට කියන්නේ චක්කු විඥාන. ඇහැට ගැලපෙන විඥාණය චක්කු විඥාන. කනට ගැලපෙන විඥාණයට කියන්නේ මොකද්ද? සෝත විඥානය. දිවට ගැලපෙන විඥානය જીවහා විඥානය. කයට ගැලපෙන විඥානය කාය විඥානය කියලා තමයි අපට දැනෙන්නේ. දැන් ඔබට කාය විඥානය කියන්නේ මේවනේ. කහමිලිය ගෑවුනොත් කාය විඥානය එනවද නැද්ද කියන්නකෝ. මේ කහනවා. දැලුවේ ගෑවුනාවත් දැන්. තව ටිකක් හොඳ දෙයක් ෆෑන් එක හරි සීත එහෙම එනකොට අර අපි සමීපයක් ආවා. ෆ්‍රිජ් එක ඇරලා ඉන්නකොට ටික වෙලාවකට සාමීපයක් වෙනවා. ඒ කියන්නේ අපට යම් විඥානයක් එනවා. ඒ පිළිබඳ හැමත දැනෙනවා. මෙන්න මේ ශක්තිය කියලා විඥානේ දැනෙනවා. දැන් එතකොට මලාට පස්සේ කයට මොකද වෙන්නේ? අපි ආදරය කළා කණ්ඩ දුන්න කයට වෙන දේවට කියන්නකො. මෙච්චර සලකලා හදලා කණ්ඩ දෙන කය මලාට පස්සේ මොකද කරන්නේ කියන්නේ? විජහට අරන් ගිහලා දිනේ වෙලාව දාගෙන පුච්චලා දානවා ධනාගාරයට දාලා. ඔව් නේද? පැය දෙකයි පුච්චන්නේ අර මිනිහා සවල ගැත්තා. ගත්තාර අපි කියනවා කලයක් නමල් ලියන දානවා. මහා කය පැය දෙකක් තුලදී සෙම්පුවකට දාලා දෙනවා. දුකේ වේ. මම දවසක් ගියා මිනුවම් කොට මේ මල් මිනි කනත බලන්න. අපේ කී බලන්නකෝ. නම් ගහලා තියෙනවා මල් පෝච්චි වල පාට කරලා පොට්ටු හොවලා එක එක විදි හර්මානිසයියා කියයි සොපියාමි කියයි අජිත් කියයි මියා කියයි පොට්ටු ගහලා නම් දාලා මට දුකේ වේ. මේ කොහොම හිටපු අයද?
දැන් මල් පෝච්චියක ඇටකඩු ටික මොනතරම් කණ්ඩ දුන්නද? එහෙනම් මේ ශරීරයේ නිට්ටයද අනිත්‍යද? ඕක හිතන්න ආයේ මහ බණක් අහන්න ඕනේ දැන්නේ. මේ කය අනිත්‍යයි. හැබැයි විඥාණයට මොකද වෙන්නේ? විඥාණය පිච්චිලා යන්නේ. මතක තියාගන්න නැවත භව වෙනවා. ගිය භවයේ හිටපු අපි මේ භවයට ආවර කූඩැල්ල වගේ. කාරණා ඒ මමම නෙමෙයි. අපි එකතු වුණා කාරණා එකතු වුණා. දැන් අපිට නිවන් දක්වන්න ඕනේ කයද හිතද? හිත නේද? ඇස්පේන් නැතුව හිටිය රහතන් වහන්සේ අපි දන්නවනේ. උන්වහන්සේගේ ඇස්පේන් නෑ නමුත් රහත්. එක එක දුර්ලභතාවක් තිබුණා හිටිය රහත්. මතක තියාගන්න අපිට රහත් වෙන්න ඕනේ. එහෙමනම් කොහොමද දැන් මේ හිත හදාගන්න ක්‍රමයක් මගේ බණෙන් අහුනේම නෑ නේද තාම? ඒ ටික කියලා බණ ඉවරයි. අපිට හදාගන්න බැරි එක හිත නෙමෙයිද කියන්නකො. ගෙවල් හැදුවා කනකොට ඒවා උපභෝග පරිභෝග ඕන එකක් කාර්යයක් ගන්න හදන්න පුළුවන්. හිත හදන්න ලේසියෙන් නෑ. හිතට එන තරමක් මේ ඉන්නේ හොඳ ඒවද නරක ඒවද? තරහම නේද යන්නේ? චූඩානේ දෙනවා හොඳට දානි දෙනවා. මොකක් හරි වුණ වැඩ දක්වනාම අම්මේ ඇයි මම මේක කොලේ කියලා හිතෙන්න පුළුවන් හැම වෙදක් එකේ දන් දීලා අම්මේ දන් දෙල් දීලා රෑ ඉවර වුණාට පස්සේ අරක් බෝතල් ටිකක් ගෙනල්ලා බජව් දාලා හින්දු කියලා නැද්ද කියන්නේ? එහෙම තමයි අපේ දාන. අද මම මේ බණ ටික කියන්නේ. මේ බණ අහන අයට මහාන වෙලා ඉන්න බෑ. පින්නතු මහාන වෙලා කියලා එන්නේ නැති කරගන්න ඉකට අනේ කරන්න බෑ. ඕගලන්ට ගෙදර ඉඳලා නිවන් දකින්න පුළුවන්ද බැරිද? එහෙම නිවන් දැක්ක නේද? බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ අම්මේ මිනිහ වර්පියවරු නිවන් දැක්කා. අඟුලිමාල කතාව, මේ පම්බදාටික තිස කතාව. මිනිහ මරපුවයි. වැරදි වැඩ කරපුවයි. මතක හිටින්න නැති කෙනෙක් නිවන් දැක්ක දන්නේ නැද්ද? මතක හිටින්නේ නැහැ. ඒ උනාට නිවන් දැක්කා. මේවා හරි කතා මේ බණපදයේ විස්තර කරගන්න. ඔබ දන්නව නේද අයියයි මල්ලි මහාන වෙලා හිටිය කවුද? මොකවද? චුල්ලපන්තකා මහපන්තක අයියයි මල්ලි. ඉස්සෙල්ලා මහානුනේ මහපන්තක අයියා. එයා හොඳට බණ භාවනා කරගෙන හිටියා. මල්ලි වජ්ජනල්ල මහාන කළා. මේකට මෙලෝ හතරක් පාඩම් හිටින්නේ නැහැ. දැන් ඕගොල්ලන්ටවත් වැඩි මතක හිටින්නේ නැහැ නේද පාඩම් වල බලන්න ධම්පදේ ගාතාව. එකක් බලන්න හිට try කරලා බලන්න. ධම්පදේ පොත හොයලා එක ගාතාවක් සාදු කියන්න වගේ මතක හිටින්නේ අපිට කියලා කියයි. මතක හිටියන මෙලාට ගාථා 40 ගාන 400 ගාන පාඩම් කරලා. අපි එච්චර ඒවට මතක හිටින්නේ මේ එතකොට මල්ලිට ගාථාවක් පාඩම් කරන්න මාස 3ක් ගියා. පද දෙකක්. අයියා කිව්වා මල්ලි හරියන්නේ නැහැ යන්න දිවුරැල්ල ඵලයන් ගෙදර ගිහලා හොයතෙන් කරලා ජීවත් වෙන්න. මල්ලි ඉතින් හෙට උදේම දිවුරැල්ල යනවා ලැහැත්ති. චුල්ලපන්තකා. ඕක දැක්කනේ බුදුහාරු දිවසින්. බුදුහාරු දිවසින් දැක්කා. ওই දිවසින් දකින්නගේ හැටි වටිනාකමක් තියෙනවා. දවසක් මේ රොඩි ගෑනු කෙනෙක් දැන් අද මැරෙනවා. මැරලා ගිහලා අවීචි මහා නරකේ උපදින්නේ. අද පිහිට වෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ පාරේ වඩින්න ගත්තා ස්වාමින් වහන්සේලාත් එක්ක. මේ උන්දත් ඉදිරියට එනවා නැවතුණා එතන. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඉදිරියෙන් බලනවා ඇයි සා බුදුහාමුදුරු වඩින්නේ නැත්තේ කියලා. අනේ මේ කාන්තාවට බණ කියන්නේ කාන්තාවට පිනක් කරන්නයි ආවේ. සරිතාරු ඉස්සරහට ගිහලා කාන්තාවට කිව්වා වඳින්න බුදුහාරු ගැන හිත පහදවාගෙන. බුදුහාරු ගැන හිත පහදවාගෙන වඳින්න කිව්වා. අද මැරෙනවා ඔයා කියලා කිව්වා ගෑන් ටිකක් බයත් වුණා. හොඳට දන ගාලා වැන්දා. බණ ටික උත් ඇහුවා. බුදුහාරු යන්න ගියා. ඒ වෙලාවෙම ගෑණි මං හිතන්නේ මොකක් හරි අනුතරකටපත් වෙලා මලා. උපන්නේ කියලා දිවෙලු. දැන් බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා මහා චුල්ලපන්තක තිරුවැල්ල යන්න යනවා. උදේම උන්වහන්සේ වැඩම කළා එතෙන්. චුල්ලපන්ත දෙනවා කොහෙද යන්නේ? ස්වාමීනි මං තිරුවැල්ල යන්නේ. ඇයි ඒ? මට පාඩම් හිටින්නේ නැහැ. යන්න එපා ඉන්න. මේ වගේ සුදු වස්ත්‍රයක් අම්මවල දුන්නා. පදේ අන්තිම පදේ රජෝහරණම් කියලා කියන අතක ගායින්ද. එදා දවල් දානි තිබ්බේ කොහෙද දන්නවද? මේ ජීවක වේද මහත්තයයිද? කායකදරද? ජීවක වේද මහත්තයයිද? බුදුහාමුදුරුවෝ ඇතුළේ ඉන්න හාමුදුරු සේරම වැඩම කළා. චුල්ලපන්ත ගාරු අර වැඩේ කර ඉන්න. බුදුරජාණන් වහන්සේ දානි වල දන්නේ නැහැ. ජීවක වේද මහත්තයව ස්වාමීන් වහන්සේ දවල් වේගෙන එන ඔයාලා දන්නේ.
නෑ තව හාමුදුරු කෙනෙක් ඉන්නවා එක්කන් එන්න කියන්නකෝ. සේවකයෙකුට ගිහින් එකවරින් අන හාමුදුරු කෙනෙක් ඉන්නවා. මේක දුවගෙන ගිහිල්ලා බලපුවාම පන්සල පිරිලා හාමුදුරුවෝ. බුදුන් මේක බයි ආපහු වෙලා ගොයි එක්කෙනා නෙමෙයි මහ ගොඩක් ඉන්නවා. නෑ කෑ ගහලා කියපන් චුල්ලපන්ත ගහරෝ කවුද කියලා. ආයෙ ගිහින් කෑ ගැව්වා චුල්ලපන්ත හාමුදුරුවෝ කවුද කියලා. අර දාස් ගණන් වෙලා හිටියේ එක්කෙනා වුණා. වඩම්මගෙන අවදානෙට එදා බණ කිව්වේ චුල්ලපන්තක මහරහතන් වහන්සේ. මේ බණ අහන අයට පුදුම හිතෙන්නේ නැද්ද? ගාථාව පද දෙකක් පාඩම් හිට නැති කෙනෙක් කොහමද අනේ සිව් පිළිසිමියා රහත් භාවයට පත් උනේ? පුදුම නැද්ද? මේ බණ පදේ ඇහුවන් නිවන්දයි. මේ බණ පදේ ඇහුවන් නිවන්දයි. මොකද? ඇයි එහෙම වුනේ? මීට ආත්ම 100,000 ගානකට ඉස්සෙල්ලා රජ කෙනෙක් වෙලා හිටියා. රජුරෝ රාජ්‍ය සේවය සඳහා අශ්වය පිටේ ගියා පෞද්ගලික. ගිහිල්ලා රාජකාරිය කරලා එන ගමන් දාඩිය වැක්කරෙනවා. අර මේ දවස්වල අපිට දාඩිය දාන්නේ මේ ලේන්සු පිය දාග්ගේ දාගෙන පිය නේද එන්නේ. රජුරෝ හාප්පට අත දැම්ම සුදු ලේන්සුවක් හම්බුණා. හොඳට මූණ පිස්සා බෙල්ල පිස්සා ඉවර වෙලා රජුරෝ බැලුවා ලේන්සුව දිහා. මගේ අම්මේ කුණු කහට ගොඩයිනේ. මේ ශරීරේ කුණු ගොඩක් නේ. අනිත්‍යයි දුකයි අනාත්මයි. ලේන්සුව වහගත්තා කියන උන්දි කරගත්ත තාක්කුවට නෑ. එදා වඩපු අනිත්‍ය තමයි මෙදා චුල්ලපන්තක හාමුදුරුවන්ට මතක්. මගේ අම්මේ අපි නිවන් දකින්නවා නම් ලේන්සු කීයක බිහිදාන නැද කියන්නේ? ලේන්සු බිහිදැම්මට එතන අනිත්‍ය මෙනෙහි කරන්නේ. දැන් ඔනව ඒ වල ඇති පරණ තුවායක් තියෙනවා අනේ දුකේ බහක දාන්න ඒක හොඳට පිහදැමිනවර කහට පැල්ලමුත් තියෙනවා ෂෝකනේ විදි කරන්න හිතෙන්නේ නැති තුවායක් තියෙනවා නේද? ඒ කහට ටික දැක්කනම් අනේ මගේ කයේ කොන මේ තියෙන්නේ මගේ කය අනිත්‍යයි දුකයි කියලා උදේ හවස කිව්වා නම් නිවන් දකින්න මග හදයි. එහෙනම් චුල්ලපන්තකාරෝ රහත්ුනේ අනිත්‍ය මෙනෙහි කරා. දැන් ඔන්න මට මන් කියන්න ඇති මනස හදන ඇති. කොහොමද ඔයගොල්ලෝ මනස හදන ක්‍රමයක් දෙතර තියෙනවද? මනස දිනු කරන්නේ. මේ බෞද්ධයාට මනස හදන එකට බෞද්ධ කියන්නේ. බුද්ධිමතා කියන එක. මට කියන්නේ නිවන් දකින්න තියෙන මාර්ගය කියන්නේ. ඔව්. චතුරාර්ය සත්‍යය තුල අවසාන එක කියන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මොකක්ද? මාර්ග සත්‍ය. නිවන් දකින්න මාර්ගය. දැන් මේ බණ අහන කාගේවත් දෙතක සම්මා දිට්ඨිය තියෙනවද? ඔව්නම් ඔව් කියන්නේ මම දන්නේ නැහැ. ඔව්නම් ඔව් නෑ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඕන බලන්න හෙට උදේට මේ පණාව හොයන්නේ නැති. පණාව දීපද පණාව නැහැ. අපේ ගෙවල් වල සම්මා දිට්ඨිය නැතුව කෙරෙන්නේ අත පුච්චගෙන මේ අයන්නේ කරගෙන පුච්චකට අන්තිමට අත පුච්චගෙන. සම්මා දිට්ඨිය නැතුවනේ මේ අනේ වඩක තීබ වාත්‍යාර හොඳ අපේ අයට විඥානය නැති බව ජපානයේ කියන්නේ දන්න හින්දා ඕෆ් වෙන මේ මොකද්ද බත් වෙන මැෂින් එකක් කියලා තියෙනවා. ඒක නොතිබෙන්න බත් රෝස් වෙනවා. ඒ උපාසකම්මලා අර මොකද්ද Facebook යනවනේ. නැද්ද කියන්නේ? මුට්ටියේ බල්ලිපේ තියාගෙන ටෙලිෆෝන් එකෙන් උඩට පල්ලෙහාට ගියා නම් බත් එක රොස් වෙනවාමයි. ඕක දැනගෙන වේලාසන චීනි ජපානයෙන් හදලා ඒවා හරියට ඕෆ් වෙන වෙලාවට වතුර හිතෙන. අපිට මොලේ නැහැ කියන එක ඒගොල්ලෝ දන්නවා. දැන් ඒ නිසා මතක තියාගන්න අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ අද ඉඳලා ගෙදර හදන්න. සම්මාදිට්ඨිය තියෙන්න. ඉස්කෝලේ ඇර්ලයින් ළමයිට සම්මාදිට්ඨිය තියෙනවද කියන්නේ නේද? එක සැරේක්වක් ගැලේවා විශ්ීකලා සපත්තු ඇඳයට අනික අල්මාරියාගේ පහුදා උදේ තමයි හොයන්නේ නැද්ද බලන්න. සම්මාදිට්ඨිය නෑ. ඔය පොඩි ළමයි ඉන්න තැන් වල පොත් මේසේ බලන්න. අයියෝ නැත්තේ මොනවද ඒකේ? ඔක්කොම ඇඳුම් තියෙන දර බලන්න. අඳිනවා දානවා අම්මා බෑනේ. සම්මාදිට්ඨිය. හැබැයි පිට රටවල ගියාම මේ හරියනේ ඒක්නේ. සපත් සෙලපු ගාලා එක තැනක තියන්නේ ඒවා එක තැනක අඩු ගොඩක් තියෙනවා නැද්ද මට කියන්න. පොඩි ඇනෙක්ස් තියෙන්නේ මේ වැඩේට විතරයි. අපි එහෙම නෙමෙයි මේවා ගෙවල් හදා මුර කරාට තව කට්ටියක් ඕනේ, පොලිස් කරාට තව කට්ටියක් ඕනේ. අපිට සම්මාදිට්ඨිය නෑ. ගෙදර ඉන්නේ දෙන්නයි කාමර 10යි. නැද්ද බලන්න අර තියෙන්නේ මේ ගම් පහක් තියෙනවා ටවුන් එකේ. කාමර 20 ගන්න. ඉන්නේ එකයිද මම ඔය එකයි ඉන්නේ ගෙදර. මොකද
සම්මා දිට්ඨිය ඕනේ. පාරේ යනකොට සම්මා දිට්ඨිය ඕනේ නැද්ද? ඕන. දැන් ඉතින් දලදා වහන්සේ බලන්න ගියා අපේ බෞද්ධයෝ. සම්මා දිට්ඨිය තිබ්බනම් ඒක කුණු ගොඩක් නැහැ. කුණු ටොන් 6ක්ද මන් දන්නේ. ඒක දැන් කුණු ටොන්. සම්මා දිට්ඨිය නැහැ. මතක තියාගන්න නිවන් දකින්න ඉස්සෙල්ලා අපේ විඥාණයට දෙන්න ඕනේ ජීවත් වෙන හැටි. සම්මා සංකප්ප දැන් ඉන්නේ කල්පනා කරන්නේ නිකන් ඔය ඕ ලෙවල් එකක කොල්ලෙක්ගෙන් අහන්නකො පුතේ මොකක් කරන්නේ ඉතින් මොකක් වන්නේ අංකල් ඔහේ ඉන්න ත්‍රිවිල් එකක් වක් ගන්න. ඔච්චරයි කල්පනා. කල්පනාවේ කුඩු ගන්න ගංජ ගන්න ඔච්චරයි. මම කියන්නේ නිවන් දකින්න පැත්තකට දාන්නකො. අපි බෞද්ධයන් මොකක්ද තියෙන කල්පනාව? සම්මා සංකප්ප තියෙන ගෙදරම්මට කියන්නේ අව්‍යාපාද සංකප්ප, අවීත සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප. මට මේ කෙටියෙන් කියන්නේ. ඔබේ ගෙදර තියෙනවද? අව්‍යාපාද සංකප්ප තියෙනවද ඔබට? මට කියන්නේ මේ බණ ටික අහන අය ගෙදර අව්‍යාපාද කියන්නේ තරහ නැහැ. ව්‍යාපාද නැහැ. ඔබේ ගෙදර ඔබට තරහ යනවද නැද්ද කියන්නේ කෙටියෙන් අහන්න තියෙනවා. බණ අහන අයට තරහ යනවද නැද්ද? තරහ යනවා. මං කියන්නම් නෝනයි මහත්තයයිද විවාහ වෙලා ඉන්න තැන්වල අම්මේ තරහ යනවා. තරහ යනකොටම කරන්නේ මොකද්ද? බණින එක නේද? ඔය නෝඩලා මට කියන්නකෝ මහත්තයා බණින්න ගත්තාම බණිනවා හැමදාම බයින එපා වෙලා නැද්දානේ? කොහොර කියපු නිවන් මාගේ සම්මා සංකප්ප අව්‍යාපාද තරහ ගන්න එපා මොකක් කරාද නේ? මහත්තයා බැනගෙන යනකොට නෝන පටන් ගන්නවා තමුසේ කට වහනවද? මම තමුසේගේ විස්තරය ඔක්කොම කියන්නද? එතකොට තමයි අරියා ටික අසයි යන්නේ. ගෙවලු නැද්ද පොඩි වචන හරයක් කියන්නේ? හරිය අසයි බණින්. මොකද්ද කෝ බුද්ධ ආගමේ විසඳුමක් තියෙනවද? අද මං ගියා දෙන්න. ඔන්න මහත්තුරු බයින තැන් වල මහත්තුරුන් අහගන්න. මහත්තුරු බයින තැන් වල නෝනලා මෙතෙක් කල් කලෙද නිවන් දකින්න වෙලා. මහත්යට බයින්න කියලා ඕගොල්ලෝ ඉතිවිසෝ ගාතාව කියන්නකෝ. මහත්ය බයිනවා දැන් ඈ. ඉතිවිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. මේ බුදුහාරංගේ පුරිදම සාරතියුනේ නාලාගිරි යකා දමණය කළා නම් ආලෝක යකා දමණය කළා. මේ ටිකක් බීගෙන ආපු මහත්යව දමණය වෙන්නේ නැටි බොරු නම් කරලා බලන්න. හරි වයි. අපි යෝග කරන්නේ කරන්න හිතක් එන්නේ. ඒ වුණාට නිවන් දකින්න කතාව. මේ අව්‍යාපාද තරහ ගන්නෑ. මෙතන බණ ටික අහනයි තරහ ගන්න එපානේ. මම තරහ ගන්න නෑ හාමුදුරනේ. ඒ වුණාට මට තරහ ගස්සනවානේ. ඉතින් එක එක තරහ ගන්න එක අංගොබල මොකටද ඉන්නේ? ඒව අනිත්‍ය හැටියට දාගන්නකො. මතක තියාගන්න. අවිහිංසා සංකප්ප. කොහොමද හිංසාවෙන් වැළකීලා තින්නේ? නිවන් දකින කල්පනාවට අවිහිංසා සංකප්ප තියෙනව නේද? ඒ කියන්නේ මම හිංසා කරන්නේ. ඔව් අනේ අපි අඳුර අපි හිංසා කරන්නේ. මන් දන්නේ මේකේ තරහ වෙන්න ගන්න අපේ නෝනේ. බල්ලෝ හදන ගෙවල් වල බල්ලට ආදරේද නැද්ද කියන්නේ? මේ කවනවා නාවන ඔක්කොම කරනවා. මට කියන්නේ බල්ලා කියන්නේ මැක්කටයි කිරිතුල්ලටයි කරලා දෙය මට කියන්නේ. ඌට ආදරේ කරන්න බෑ අපිට. මේ ඉතින් අර කෝල් කරලා ගෙන්න ගන්නවා අර පවුඩර් එකක් ගෙනල්ලා දාලා හති දෙකතරයක් විතර ඌපා පොලිස් කරලා ගන්නවා. දැන් පවුද නැද්ද? කොහොමින්දා සංකප්ප? දරුදෙරුම් ගන්න අපි ධර්මයේ පැත්තක අපි පැත්තේ. ඊළඟට මේ නෙක්ඛම්ම සංකප්ප කියන්නේ අතහරිනවා කියන එක. කොහොමද දැන් අතහැරලාද තියෙන්නේ? මොන අතහැරලාද? තාම නෑ. ළමයි එහෙම අතහැරියද? තාම නෑ. මං දවසක් කිව්වා ඔය ළමයි අතහරින්නේ බෑ හාමුදුරුවනේ. මොකද අතහැරනගෙන පාප ගිහින් දාන්න කියන එක නෙමෙයිනේ. ළමයිට සලකන්න උගන්වන්න ආදරේක ඔක්කොම කරන්න. බැඳිලා තියෙන්නේ බෑයි. මැරෙන වෙලාවට අපි යනවනේ යන්නේ. ඒගොල්ලන්ගේ නිදාගන්න හිත හදාගන්න. ඒක අතහැරීම නෙමෙයිද? ගෙදර තියෙන දේවල් මේ අතහරින්න ඔක්කොම. අතහරින්න කියලා අනුන්ට දෙන්න නෙමෙයි මම මේ කියන්නේ. මගේමයි මටමයි මමමයි කියලා ඉන්න එපා. මේවා සියල්ල අනේ මොකටද අනිත්‍යයි දුකයි අනාත්මයි. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය විස්තර කරන්න කිව්වොත් දැන් වෙලා යනවා. ඒකේ අන්තිමට තියෙන සම්මා සතිය සම්මා සමාධිය. දැන් මට කියා ගන්න ඕනේ නිවන් දකින අවසන් රහත් වෙනකම් වැදගත් වෙන්නේ පදේ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඔබට හිතෙන්නේ නැහැ නේද වෙලාව? අද කියන්න. දැන් අද හවසට මේ ඇවිල්ලා ඉන්න අය මොනවද කන්න ටිකක් දෙයි කියලා මට හිතෙනවා.
දැන් මෙතෙක් කල් කනකොට අනිත්‍ය වෙන ඒගොල්ලෝද කියන්නේ මට කියන්න අවශ්‍යද? නෑනේ. අද රැට කනකොට කෑම පිගාන බෙදාගෙන ඒ දිහා බලාගෙන මොකද්ද කියන්නේ? කෑම අනිත්‍යද නිට්ටයද? අනිත්‍ය නේද? එහෙනම් කෑම මෙලහට කාපුවා ගොඩ ගහලා තියන්නේ නෑ. සේරම එළිය. එහෙනම් ඔය කෑම එක අනිත්‍යයි දුකයි අනාත්මයි. කෑම ගන්න මම අනිත්‍යයි දුකයි අනාත්මයි. ඔය ටික හිතලා කෑම ගන්න පින් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේලා 19කට දන් දුන්නට වැඩිය පින් සිද්ධ වෙනවා. ඊළඟට දැන් අද ගෙදර ගිහලා ඇඳුම් මාරු කරනකොට දැන් මේකේ දාඩියද ගලලා දූවිල ගෑවිලා මාරු කරනකොට හොදන්න දානකොට අනේ මේ ඇඳුම අනිත්‍යයි දුකයි අනාත්මයි. වොෂ්රූම් එකට ගිහලා ඇඟ හොදනකොට අනිත්‍යයි දුකයි අනාත්මයි. රැට බුදියන්න යනකොට බුදියන ඇඳ මෙට්ටේ අනිත්‍යයි දුකයි අනාත්මයි. වාඩි වෙන පුටුව අනිත්‍යයි දුකයි අනාත්මයි. වාහනේ යනකොට වාහනයත් අනිත්‍යයි. නිකන් ඉන්නකොට හිතන්නකො අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඕක තමයි ප්‍රඥාව දිනුනේ. පැහැදිලිද? ප්‍රඥාව දිනු කරගන්න අවබෝධයෙන් බුද්ධියෙන් එතකොට තමයි මෙන්න මේ ටික නැති වෙන්නේ. මොනවාද? සක්කාය දිට්ඨිය නැති වෙන තැන උතන. මම ගැන තියෙන බැඳීම නැති වෙනවා. විචිකිච්ඡාව සැකය. දැන් නෑ. පින්වත්නි මම දන්නේ මේ පුදුම වැඩක් මේ අපේ බෞද්ධයට බුද්ධිය නැහැ. බෞද්ධයින්ට බුද්ධිය නැහැ. සැකයි. බුදුහාරෝ ගැන සැකයි. ඔව්ද නැද්ද කියන්නේ? බුදුහාරෝ පන්නේ මෙහෙලු. ඒ පස්සේ යන 70කුත් ඉන්නවා. බුදුහාරෝ බුදු වුණා කියන එකක් පිළිගන්න බැරි වුණා. මේ බෞද්ධ කොහේ හරි බුදුහාරෝගේ වගේ කකුලක් පාවුණා ගහක තියෙනවා. මේ බස් අරගෙන යන්නේ බලන්න. අපි දැන් කවදාකවත් ගියේ නැහැ. බුදුහාමුදුරුවෝ හිතින් දැක්කනම් අපට ආයි කාගේවත් ඒකට මුක්කු ඕනේ. ඒ නිසා ධර්මයේ නොදන්න අය මේ බුද්ධ නීතිය බුද්ධ න්‍යාය කවදාකවත් වෙනස් කරන්න බෑ. ලෝකේ බුදුවරු පහළ වෙන තැනක් තියෙනවා. ලෝකේ බුදුවරු බුදු වෙන තැනක් තියෙනවා. ලෝකේ බුදුවරු ඉන්න තැන තියෙනවා. ලෝකේ බුදුවරුන්ගේ දේශනා තියෙනවා. අවිදහිත දේශනා, අවිදහිත භූමි. අවිදහිත දේශනා, අවිදහිත භූමි. ඒවා වෙනස් වෙන්නේ නැහැ කාටවත්. එක එක ලංකාවේ පන්න කියන්න බෑ. ඒ නිසා අපි බුදුහාරෝ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන පටිසම්පාදාදී ගැන සැක නොකළ යුතුයි. දැන් මොනසෝ මොකද්ද මම කිව්වේ? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඒ කියන්නේ වෙනත් දර්ශන පිළිබඳව විශ්වාසය නැති වුණා නම් මේ තුන නැත්තම් අපි මොකද උනේ කියන්නේ? සක්කාය දිට්ඨිය ඒක ප්‍රශ්නයක් ඈ ඕන අප ටැග් ගදෙනවා. සක්කාය දිට්ඨිය නෑ, විචිකිච්ඡා නෑ, සීලබ්බත පරාමාස නැත්තම් එයා ඉන්න තැන කොතනද? සෝවාන්. එතන තැන සෝවාන්. එතන අපි සෝවාන් නෑ. අපි සක්කාය දිට්ඨිය නැති කරගන්න මම උත්සාහ කරනවා. විචිකිච්ඡාම නැති කරගන්න මම උත්සාහ කරනවා. මාන විචිකිච්ඡා ඇත්තට එහෙමනම් මගේ නෑ. සීලබ්බත පරාමාස ඒවත් නෑ. නමුත් අපි දන්නේ නැහැ කෙනෙක් කොහෙද තියනවද කියලා. එහෙනම් දැන් එහෙනම් මම ඔබට බණ අවසන් කරනවා. සංසාරයෙන් ඈතර වෙන නිවන් දකින්න. අපි ධර්මය අවබෝධ කරගෙන ලෝකේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියාදී. ලෝකේ බුදු කෙනෙක් පහළ වෙන්නේ චතුරාර්ය සත්‍ය කියාදී. අද මම බණ ටික තුල කියාදී මේ පංචස්කන්ධය අපි ආදරය කරන රූපය අනිත්‍යයි දුකයි, වේදනාව අනිත්‍යයි දුකයි, සංඛාර අනිත්‍යයි දුකයි, විඥාන අනිත්‍යයි දුකයි, රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි දුකයි. එහෙනම් අපි ආදරය කරන මේ පංචස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි. එවනම් ඒ බව දැකීම මෙනෙහි කිරීම කෙලෙස් නැතිවීමක් හා සමානයි. ඒ නිසා සංසාරයෙන් මිදෙන්න ඕන හැම. දිස්වා ධිනවං ලෝකේ ඤත්වා ධම්මං නිරෝධති. අරියොන්න රමති පාපේ. ඒ කියන්නේ ආර්යයෝ මේ බණ කියන බණහන ඔබ ආර්ය න රමති පාපේ පව් කරන්නේ. කිසිම වෙලාවක පව් කරන්නේ. න රමති සුචින් අසුචි දේවල් කරන්න එපා. සුචි දේවල් කරන්න හොඳ දේවල්. මේ බණ කියපේක හොඳ වැඩක්. බණ අහපේක හොඳ වැඩක්. අද අපේ නාමයෙන් මහත්මා වෙනුවෙන් මේ වගේ පින්කමක් කරපේක හොඳ වැඩක්. කවුරුත් එකතු වෙලා මේ පින්කමට ශක්තිය දුන්නේ එක හොඳ වැඩක්. එහෙනම් අපි නිවන් දකින්න හිත දියුණු කරගන්න. මතක තියාගන්න
හිත දියුණු කරගන්න තියෙන භාවනා වර්ග 4යි. හිත දියුණු කරගන්න තියෙන භාවනා 4යි. මොකක්ද 4? කායානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා, චිත්තානුපස්සනා. මේවා අපි කරනවා අපි ඒක ගැන හිතන්නේ නැති කියලා. දැන් මේ මම මෙතෙක් කළා කිව්ව භාවනාව කියන්නේ මම කය ගැන කිව්වා නේද? කායානුපස්සනා. ඔබ යමක් වේදනාව දකින්න වේදනානුපස්සනා. මම හිත ගැන ටිකක් කිව්වා චිත්තානුපස්සනා. ධර්මයේ ගැන ටිකක් කිව්වා ධම්මානුපස්සනා. සතර සතිපට්ඨානෙ වැඩිනවා. ඕනම තැනක සතර සතිපට්ඨානෙ වැඩිනවා. ඉතින් හොඳයි අද සතර සතිපට්ඨානෙ වැඩේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් මාර්ගඵල කෙලවර නිවන් දකින ධර්ම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන අද මේ ගෙදර මාරි සුදර්ශනී ජයමාන මහත්මිය යුතුයකමක් මනුෂකමක් ඇටියෙද බොහොම ආශාවෙන් ආදරයෙන් තමන් සමග වසර 26ක් ජීවත් වෙච්ච අර ආදරණීය මෑණියන්ගේ අමරසිංහ මෑණියන්ගේ පුතණු අර සහෝදරයන්ගේ ආදරණීය සහෝදරයා විශේෂයෙන්ම නාමල් පියන්ත දේවතන්ත්‍රී මෙතුමා මිතුම් මාසිකට ප්‍රාදිසිය මියගිය නාමේ මහත්මයා පින් අනුමෝදන් වේවා මතු සංසාරේ දුගතියක නොඉපදේවා සුගතියකම ඉපදේවා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ නිවන් දකින්න මේ පින් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සුදර්ශනී මහත්මිය කිතුණු භක්තිකාවක් වත් ඇගේ පරපුරේ මිය ගියාට විශේෂයෙන් මේ ස්වර්ගයේ හිමි වේවා. ඒ වගේම අද මේ පින්කමට සම්බන්ධ වෙන්නේ අපේ අමරසිංහ මෑණියන්ගේ පරපුරේ මිය ගිය පියාණන්ගේ පරපුරේ මිය ගිය හැමදෙනාම පෙළපත්වා නිවෙනින් සැනසෙත්වා. තුරුවන්ගේ සුවිගුණානුභාව බලයෙන් විදේශයේ ඉන්න සඳුනී තක්ෂිලා ධුවනියගේ අනාගත සියලු අධ්‍යයන කටයුතු අනාගත ප්‍රාර්ථනා ඊට වේවා පතමින්ද සොහොයුරා ඉන්ද්‍රජිත් දේවතන්ත්‍රී සොහොයුරාට ඒ වගේම අජිත් මහත්මයා ඒ සොහොයුරාට ඒ වගේම හිතවත් කල්යාණ මිත්‍රත්වයෙන් ළඟින් සමීප ඇසුරු කළ මధుර වික්‍රමරත්න ඒ කල්යාණ මිතුරා ප්‍රධාන අසල්වාසී කල්යාණ මිත්‍ර හැමදෙනාටම අද බණ අහන්න විශාල පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඒ හැමදෙනාටම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වේවා. අමා මහ නිවනින් සැනසෙන්න මේ ධම්පදේ හේතු වාසනාම වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන අපි කාටරි ප්‍රශ්න තියෙනවා නම් ඇවිල්ලා අහන්න පුළුවන් ඈ. දැන් මේක ලැහැත්ති කරලා තියෙනවා මේ පොත් ටිකක් දෙන්න. මම හිතන්නේ මේ ගොඩක් ඉන්නයි ධර්මයේ දන්නවා. ඒකනේ මම අහන ප්‍රශ්න වලට කෙටි කෙටි උත්තර දුන්නා. අපි මේක වෙන අවස්ථාවක් ගන්න. හොඳයි නේද? දැන් දන්නවා දැන් ප්‍රශ්නයක් ඔව් කෙලියම මේ හොඳට පොත් ගොඩ ගහගෙන ඉන්න අය තමයි උත්තර දෙන්නේ. අහන දිලි දාන්න. ඉතින් බොහොම ප්‍රශ්නයක් අපි අලියට ප්‍රශ්න ඉන්නවා. එතන ඔබයි දෙන්නේ හරි. මේ පොන්චි පොඩි වැඩසටහන හොඳ මේ වගේම කම්මැලි ගන්න නිදිමත වෙන්නේ. මේ දැන් මං කියව බණ ටිකේ මොනවාරි ප්‍රශ්නයක් අහන්න දෙනවා අහන්න. එළියේ හිටියා කොහෙද ප්‍රශ්න. සාමාන්‍යයෙන් සීපිලිසිඹියාක කියන්නේ මොකක්ද? රහතන් වහන්සේලා මේ රහත් වෙන ස්වභාවයක් පිළිබඳව සියලු කෙලෙසුන් නැස සාමාන්‍ය රහතන් වහන්සේලා වර්ග තුනක් ඉන්නවා. සාමාන්‍ය රහත්, ඊළඟට මහ රහත්, සිව් පිළිසිඹියා රහත්. ඒ කියන්නේ හැමෝටම ඉර්ධි ප්‍රාතිහාරය පාන්න බෑ. හැමෝටම ධ්‍යානසිත උපදවාගෙන සිව් පිළිසිඹියා රහත් භාවයට පත් වෙච්ච කෙනෙකුට පමණයි ඉර්ධි ප්‍රාතිහාරය පාන්න පුළුවන්. අනිත් රහතන් වහන්සේලා සාමාන්‍ය කෙලෙස් නැති කළා පිරිනුවන් පෑවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ 80 මහා ශ්‍රාවකයෝ මහා ශ්‍රාවකයෝ සිව් පිළිසිඹියා රහතන් වහන්සේලා ඉන්නවා. අනිත් අය සාමාන්‍ය රහතන් වහන්සේලා. තමනට බන්න තියෙනවා ගන්නනේ. ප්‍රශ්න තියෙනවද? ධර්මයේ සම්බන්ධ ගැටලු තියෙනවා හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒක ගැටලු විසඳගන්න ධර්මයේ පිළිබඳ විශාල ස්වාමීන් වහන්සේම කඩ වැඩම කරලා ඉන්නවා අපේ පිනට. ඉතින් හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ධර්මයේ පිළිබඳ ඔබට විසඳා ගන්න යම් කිසි දෙයක් එනම් දැන්ම අහන්න පුළුවන්. හරි. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ මම අහනවා. මම කියු බණ කොට අදාළ නෙවෙයි කියමු.
ත්‍රිශික්ෂාව දන්න කෙනෙක් උත්තරයක් දෙන්නේ මගේ බණවල කියුනේ නැහැ වෙන්නේ නැති ඒක අන්තර්ගතයි මම අහන ප්‍රශ්නේ ත්‍රිශික්ෂාව නම් කරන්න සීල සමාධි එළිය කවුරුහරි ඉන්න උත්තර දෙන්න පුළුවන්. දැන් ඉස්සරහට උත්තරය ආවා ඉස්සර කිව්වා. එනේ මේ කියුණා කියුණා ඒක පස්සේ මොකද්ද හොඳයි ත්‍රිශික්ෂාව කියන්නේ සීලය සමාධිය ප්‍රඥාව කියන්නේ නිවන් දකින්නේ සීල රැකලා සීලයෙන් පස්සේ සමාධිය සමාධියෙන් පස්සේ ප්‍රඥාව පරිත්‍යාග කරන්න වෙනවා නෑ මේක ඉස්සරහට එන්න. එන්න ඉස්සරහ. හරි සෝනින් පොඩි බලන්න. එන්න එන්න. ඒකෙම තව ප්‍රශ්නයක් අහනවා සීල සමාධි ප්‍රඥා විස්තර කරනකොට ඒ කියන්නේ මොකක්ද ඒක දැන් සංක්ෂිප්තවනේ කිව්වේ සීල සමාධි ප්‍රඥා හකුලන නෙවෙයි කිව්වේ ඒක විස්තර කළාම අපි මොකක්ද ඒකට කියන්නේ කරුණු 8ක් තියෙනවා ඒ 8 කුඩා කළාම සීල සමාධි ප්‍රඥා ඒක විස්තර කළාම කාරණා 8ක් තියෙනවා අංගර මහත්යයි කිව්වා. සම්මා දිට්ඨි ධම්මා සංකප්ප සම්මා ආජීව සම්මා සමාධි හොඳයි ටිකක් හරි කියවනේ සම්මා දිට්ඨි ධම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා වායාම සම්මා සතිය සම්මා සමාධිය. ඒක සීලයට බෙදෙන්නේ සීලයට සමාධියට ප්‍රඥාවට බෙදෙනවා. ඒක තමයි සීල සමාධි ප්‍රඥා කියන්නේ. හොඳයි බණ ගෙදරක විශේෂතාවයක් ඉතින්. බණ ටිකක් අහලා බණ කීපයකින් උත්තර ලබා දෙන්න. එන්න මම. එහෙමලා එහෙනම් හරි. හරි එන කමන්නේ තව ඔය ගෙදරට හම්බුනානේ. හොඳයි ධර්මය අහන බව පේනවා. හරි. තව කොයි ප්‍රශ්නයක් අහන්න කමන්නේ අහන්න. ඔබ අවුලන්නේ. හරි. ඒක නම් බොහොම සරල ප්‍රශ්නයක් වෙන්නේ නේ. සතර අගතිය කියන්න පුළුවන් කෙනෙක් සතර අගතිය ඡන්ද මේ කියුණා සතර අගතිය අපි ඔකට පත් වෙලා ඉන්නේ කියන්නේ ඔව් කිව්වා ඡන්ද දෝෂ බය මෝහ ඡන්දයෙන් අපි අගතියට ගිහිල්ලා ඔය මේ තියෙන ඡන්ද නෙමෙයි තරහෙන් අගතියට ගිහිල්ලා බයෙන් අගතියට ගිහිල්ලා මෝහයෙන් අගතියට ගිහිල්ලා අපි නෝන මාත්‍ය උත්තර දුන්නා එහෙනම් කාට හරි දෙකලා දෙන්න පස්සේ කියලා පස්සේ යන්න සුඛ ගැඹුරු ප්‍රාණේ අරූපාවචර ධානය සිත්තික කියන්න පුළුවන් කෙනෙක් අරූපාවචර ධානය සිත ඒ කියන්නේ ගොඩක් කල මේ හිත පවතිනවා. ඔය අපි කියනවා නේද කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේ විභව තණ්හාව වැඩිපුරම ඉන්නේ ඒ ලෝක වල ඉන්නයි. ඔබ කියනවා සිත මිස කය නැති බඹලොව සතරකි. මම අහන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝක එකක්වත් කියන්නකෝ. ඔන්න කියන්න අපි නෑ අරූපාවචර බ්‍රහ්ම ලෝක අපි පින් කළාම ලැබෙන තැන රූපයක් නැහැ කයක් විතරක් තියෙනවා. එක නමක් කියන්නකෝ. අරූපාවචර බ්‍රහ්ම ලෝක අහස අනන්තයි කියලා විඥානේ අනන්තයි කියලා අහස අනන්තයි ආකාශය එන උත්තරේ මම දෙන්නම්. අනේ කියනවා ආකාසානං ඡායතනය විඥානං ඡායතනය ආකින්චඤ්ඤායතනය නේව සංඥා නා සංඥායතනය
අපි එතුමියට දෙමු පොත් ටික බෙදා ගන්න තවත් තියෙනවා. හොඳයි. ඉතින් හොඳ අලුත් චරිතනාවක් නේද? හොඳයි බොහොම සතුටුයි බණ ඇහුවා. කොහොම ආසාවෙන් කවුරු බණ ඇහුවා. අපි ගැඹුරු දෙයකට යන්න ඕන මේ. අපි නිකාම් මැරලා ගියාට පස්සේ වැඩක් නැහැ. හොඳ දේ ඉන්න ඕන. ඉතින් හොඳයි මේක වෙලා බණ කිව්වා. ලබාගත් ධර්මානුශාසන කුසල් දෙවියෝ ධර්මෝදාන වෙත්වා නාවල් මහත්මයා පින් අනුමෝදන් නිවෙනින් සැරසෙත්වා කියන පැතුමේ ඒකමාරකටත් ඇදී බණ කියන තරහ වෙන්න එපා ඉන්නේ. මේ වෙලාවත් දෙදෙනෙක් ගල්ලුකද යන්නේ. ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්තේ. ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපට මුතුන් වූ අමා මහ නිවන් සුවම ලැබේවා.